පුතේ අද දවසේ මූලික අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා තුන්වෙනි ඒකකයේ මුල කොටසට. ඒතර තුන්වෙනි ඒකකයේ මුල කොටසේ තියෙනවා ජීවීන්ගේ සම්භවය සහ පරිණාමය කියන කොටස. ඒතර පරිණාමවාද දෙකක් ගැන කතා කරනවා ජීවීන්ගේ සම්භවය ගැන මූලික කාරණා ටිකක් තියෙනවා. ඒතර ගිය පාර විභාගයේ මේ කොටසට අදාළ වුණේ රචනා එකක් තිබුණේ. එතකොට මේ කොටසෙන් රචනා ඇවිත් තියෙන නිසා මේ පාරදී MCQ සහ ව්‍යුහගත මාදිලියෙන් තමයි ඉහළ ප්‍රවණතාවයක් තියෙන පේපර් එකට අහන්න. ඒක සාමාන්‍ය දෙයක් නේ. ආපහු ඒ කොටසෙන්ම රචනා එකක් අහන්න තියෙන ප්‍රවණතාවය අඩුයි. එතකොට දැන් ඊළඟට ඔයගොල්ලෝ තහවුරු කරගන්න ඕනි කාරණාව තමයි ඒ කියන්නේ මේ අපි කතා කරන කොටස රචනා ඇවිත් තියෙනවා මේ කොටසෙන් ව්‍යුහගත මාදිලි සහ MCQ වෙනවා. ඒතර අද දවස් අපි වෙන් කරලා තියෙන්නේ මූලික වශයෙන් MCQ ටික කොට දාන්නනේ. ඒ නිසා මම අවුරුදු කීපයක් අරගෙන ඔයගොල්ලන්ට පෙන්නනවා මෙන්න මේ විදිහට තමයි මේ පාඩම් කොටස් වලින් MCQ ප්‍රශ්න අහලා තියෙන්නේ. ඒ ප්‍රශ්න ටික දිහා බලලා ඊට පස්සේ අපි තහවුරු කිරීම වලට යනවා. right? ඒ ඇස්සේ group call එකක් එනවා. හරි මේ අපේ සම්පත් පොත මම ඔයගොල්ලන්ට අවුරුදු කීපයක් පෙන්නන්නම් මෙහෙම මේ 20යි 21 හත්වෙනි ප්‍රශ්නය ඇවිත් තියෙනවා ඩාවින් වොලස් වාදය හා සම්බන්ධ මූලික කරුණක්. ඊට පස්සේ මේ තව අවුරුද්දක්. එතකොට ඒකේ මේ පැනරොසයික කල්පයේ යුග තුනක් ගැන කතා කරනවා. ඒ හරියෙන් ඇවිත් තියෙනවා. ඒ 22 මේ පුතේ 20 ප්‍රශ්නය ජෛව රසායනික පරිණාමය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ දීලා තියෙනවා. ඒතකොට මේ ප්‍රකාශ ඇසුරෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. ඇමයිනෝ අම්ල සහ නයිට්‍රජනීය භෂ්ම ඒ කොටසට අදාළව ඒ ප්‍රශ්න අංක 8 මේ ගිය අවුරුද්දේ පේපර් එක ජීවීන් සමහරක් සහ ඔවුන්ගේ පෘථුවිය මත සම්භවය වූ කාලය දැක්වෙන සංකලන අතුරින් නිවැරදි වන්නේ කුමක්ද? ABCD 42 මේ 21 තර ආදී වශයෙන් මෙන්න මේ හරියට ඒ කියන්නේ ප්‍රශ්න අංක 7 වගේ තැනකට මට හිතෙනවා මේ අවුරුද්දේ එක MCQ එකක් එයි කියලා. 40 ගණන් වල ගිය අවුරුද්දේ ඇවිත් තියෙන නිසා. එතකොට එක MCQ එකකට කොච්චර මහන්සි වෙන්න ඕනේද? ඒක මම අලුතෙන් කියන්න ඕනේ නැහැනේ. හරි. එතකොට මෙතන විභාග ලියපු දරුවොත් එක්කෙනෙක් දෙන්නෙක් ඇති. එතකොට එක MCQ එකක් කියලා කියන්නේ පුතේ රෑන්ක් එක සාමාන්‍ය සීමාව ඉඳලා කැලෑවට විසි වෙන මට්ටමේ මේ වෙනසක්. එතකොට ගහ ගන්න පුළුවනුත් කීපෙයිනේ ඇත්තම කතාව අපිට. හරි. 47ක් 48ක් ගහලා නෙමෙයිනේ අමාරුයි 20ක් 25ක් ගහගන්නේ. ඒකෙත් එකක් අප්සෙට් ගියාම පුතේ ඉවරයි. ඒ නිසා මේ ලේසි පාඩම් ටිකෙන් ගහන MCQ ටික ගොඩ දා ගන්න ඕනේ. හරි? එතකොට එතනදී මූලිකව බලන්න ඕනේ තීරි කාරණා ටික මොනවද? කියන එක අංක 1ට අපි සාරාංශ කරගමු. එතකොට අපි ගිය සතියේ තීරණය කළා දැන් මේ එක එක MCQ කොටස් වලට අදාළව කාරණා කතා කරගෙන යනකොට ගිය සතියේ අපි ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදිහට ATP සම්බන්ධ MCQ ටිකක් විතරයි කතා කළේ. එතකොට මම ගෲප් එකට දාලා තියෙනවා ගිය සතියේ ඩිස්කෂන් එක එඩිට් මුකුත් නැහැ මේ අනේවා මෙහෙම්ම මම වතුර බොනේව ඔක්කොමත් එක්ක එන්න තියෙනවා. ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි කරලා බලාගෙන යන්න කාලය ලොකුවට ගන්න නැතුව අදාළ තැනකදී ආපහු ස්ලෝ කරලා අවශ්‍ය පරිදි බලන්න.
මේ YouTube අප්ලෝඩ් කරලා දාලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට data issue නැහැ. ඔය ගොඩක් පැකේජ් වල YouTube free හම්බ වෙන නිසා. මේ HD quality ඕනේ නැහැ නේ මේවට. පුතේ මේ අපි සාරාංශ කරගන්න තීර ටික ගිය සතියේ දරුවෙක් දාලා තිබ්බා. A4 භාගයකට වගේ වෙන්න මේ මූලික කාරණා ටික ගොනු කරගන්න. මේක ඇතුලේ මූලික સિદ્ધාන්ත දෙකක් අපි කතා කරනවා. එකක් පරිණාමවාද, අනිත් එක ජීවයේ සම්භවය. එතකොට පාඩමේ මුල ඉඳලා කතාව ඉස්සරහට කරගෙන යන නිසා ව්‍යුහගත වලටත් එක්ක යම් මට්ටමකට සෙට් වෙන්න අද අපි ව්‍යුහගත කතා කරන්නේ නැහැ මේ කොටසින්. මම එනවා අපේ තියරි නෝට් එකට. ඔගොල්ලෝ අතේ තියෙනවා නම් සම්පත් පොත ගන්න. සම්පත් පොතත් පැත්තකින් තියාගන්න. මේකේ මේ සාරාංශයක් පොඩ්ඩක් ගහගන්න. අපි පාවිච්චි කරන පොතත් ගන්න. මේ ටිකයි සාරාංශය. ඔන්න පහලට යනවා. අපි සාරාංශය මේකේ මේ එක්තරා සීමාවකට ඇවිල්ලා මම ඊට පස්සේ උදාහරණයක් විදිහට MCQ එකක් ගන්නම්. ලොකු දේවල් කතා කරන්න නැහැ. මෙතන තියෙනවා එකක් පෘථුවියේ සම්භවය 4.6කට පෙර සෞරග්‍රහ මණ්ඩලයේ ටික ඇති වෙලා තියෙන. ওই නම් මෙතන පැන්සලේ ලියලා තියාගන්න පුළුවන්. පෘථුවිය සහ සෞරග්‍රහ මණ්ඩලයේ ඇතිවීම පිළිබඳ දැනට පිළිගන්නා මතවාදය බිග් බැං තියරි, මහා පිපුරුම් වාදය. සම්පත් පොතේ නැති නිසා අහන්නේ නැහැ. නමුත් මාක් කරලා තියාගන්න. හරි. ඒ කාලේ වෙනකොට සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භයේදී විශාල පාෂාණ සහ අයිස් කුට්ටි ගැටෙමින් තිබුණා කියලා කියන. ඒතර අයිස් පෘථුවියට ජලය ලැබුණු එකක් මේ තිබුණු පාෂාණවල තිබිලා කාබනික ද්‍රව්‍ය පෘථුවියට ලැබුණා වෙන්නත් පුළුවන්. හරි. ඒතර ජලය ලැබුණා, කාබනික ද්‍රව්‍ය ලැබුණා. මුල්ම පෘථිවි වායු ගෝලයේ ජල වාෂ්ප වලින් ගහන වූ අතර ඔක්සිජන් ස්වල්ප ප්‍රමාණයක් ගිනිකඳු විපිරීමෙන් නිදහස් වූ නයිට්‍රජන් මෙන්න මේ වහලා තියෙනවා. ආදිකාලීන පෘථිවියේ තිබුණු වායු වර්ග මොනවාද? හරි. ආදිකාලීන පෘථිවියේ තිබුණු වායු වර්ග මොනවාද? මම හයිලයිට් කරන්න යන්නේ නැහැ. පස්සේ පුතේ ඒ කියන්නේ පෘථිවියේ සම්භවයේදී ආරම්භයේ පොඩි ඔක්සිජන් ප්‍රමාණයක් තිබුණට මේක සෙටල් වෙනකොට උදාසීන වායුගෝලය කියන්නේ ඒකයි. සෙටල් වෙනකොට මුළු වායුගෝලයම ඔක්සිහාරක වුණා. නැවත පුතේ ඔක්සිජන් නැතිවීමක් ගැන කතා කරන්නේ වසර බිලියන 2.6 ගණන්. ප්‍රභා සංශ්ලේෂකයන්ගේ සම්භවය වෙන කාලෙ වෙනකොට තමයි ආපහු පෘථිවියේ ඔක්සිජන් සහිත ස්වභාවයක් ගැන කතා කරන්නේ. දැන් මේ කොටසත් එක්කම පොදුවේ ඔයගොල්ලෝ අතේ 12 වසර සම්පූර්ණ සම්පත් පොත තියෙන නිසා මම මේ introduction to biology පළවෙනි පාර්ට් එකටත් චුට්ටක් යනවා. introduction to biology එකේ ජීව විද්‍යාව හා බැඳුණු ගැටලු කියන තැන පුතේ වර්තමානයේද පෘථුවිය ජීව විවිධත්වයෙන් පොහොසත්ය. ජීවය වසර බිලියන 3.5කට පෙර. අතන පෘථුවියේ සම්භවය තියෙනවා, මෙතන තියෙනවා ජීවයේ සම්භවය. මුලින්ම ඇති වූ ජීවීහු විෂමපෝෂී නිර්වායු ප්‍රාග්ඥෂ්ටිකයෝ. හරි. මා අලුතෙන් කියන්න ඕනේ නැහැ. ඔය දෙකම පුතේ විභාගෙට අහලා තියෙනේවනේ. හරි. එතකොට මොනවාද සිද්ධාන්ත මූලික කාරණා කීපයක් ගියේ? පෘථුවියේ සම්භවය වසර බිලියන 4.6යි. පෘථුවිය මත පෘථුවියේ සම්භවය 4.6යි. පෘථුවිය මත ජීවයේ සම්භවය 3.5යි බිලියන. මුලින්ම ඇති වුණු ජීවීන් විෂමපෝෂී නිර්වායු ප්‍රාග්ඥෂ්ටික. එකත් විභාගෙට අහලා තියෙන එකක්. එතනින් පටන් අරගෙන මේ පෘථුවියේ පැවතුණු මූලික ජෛව විවිධත්වයේ මේ විදිහට ඇති වුණායි කියන එක විශ්වාස කරනවා. පැහැදිලිනේ? රයිට්. ආපහු තුන්වෙනි පොත පෘථුවිය සිසිල් වුණා. සිසිල් වෙනකොට පුතේ ඕනෑම වස්තුවක් සංකෝචනය වෙනවා. හරි. ආරම්භයේ පෘථුවිය විශාලයි. අවකාශයක් තියෙන්නේ නැති. පෘථුවිය සිසිල් වෙනකොට සංකෝචන වෙනවා. නිව්ටන් නියමනේ. මේ කීපයක් තියෙනවා මෙතන ඔන්න බලන්න. සිසිල් වෙනවා. සිසිල් වෙනකොට මේක ඇතුලේ හිර වෙලා තිබුණු වාතය එළියට ගියා. වාතය එළියට ගියා. මේක ලොකු ස්කන්ධයක්. වායු අංශු පුංචි. ඒතර මේ ලොකු ස්කන්ධයේ ගුරුත්වය අර පුංචි අංශු වලට තිබුණා. ඒ නිසා ගුරුත්වයෙන් මිදලා යන්න බෑ. හරි. ඒ නිසා
පෘථුවිය මේම තෙරපෙනකොට පෘථුවිය අභ්‍යන්තරයේ හිර වෙලා තිබුණු වාතය එළියට ආවා. ඒ එළියට ආපු වාතය තමයි මේ උඩ කතා කරන්නේ. ඒ වාතය පෘථුවියට ආසන්න කලාපයේ නිර්මාණය වුණා ජල වාෂ්ප සහිත වායුගෝලය හැදුණා. ජල වාෂ්ප සහිත වායුගෝලයත් උණුසුම් වායුගෝලයක් වෙන්නේ නැති උණුසුම් වායුගෝලයේ හෙමින් පුතේ සිසිල් වුණා. සිසිල් වුණාම සිසිල් වීමේ ප්‍රතිඵලයක් විදිහට වායුගෝලයේ ඉහළ පීඩනය අඩුයි, ඉහළ උෂ්ණත්වය අඩුයි. මේ අඩු උෂ්ණත්ව අඩු පීඩන නිසා වායුගෝලයේ ඉහළ වලාකුළු හැදුණා. වලාකුළු වල තිබුණු ජලය වර්ෂා විදිහට පෘථුවියට වැටුණා. එතකොට මේ සම්භවයේ මුල් හරියේදී කියනවා අවුරුදු 10000ක් විතර එක දිගට වහින්නේ නැති කියලා. අන්න ඒ ජලයෙන් සාගර නිර්මාණය වුණයි කියලා කියනවා. හරි? ඒතර මේ ඒ සම්පූර්ණ දිග කොටස තමයි මම මේ ටක් ගාලා දාලා තියෙන්නේ. පසුව පෘථුවිය සිසිල් වීමේදී ජල වාෂ්ප ඝනීභවනය වීමෙන් සාගර ඇති වුණා. එතකොට ජල වාෂ්ප ඝනීභවනය වෙලා වලාකුළු වලින් වර්ෂාව පහත් බිම්වල පිරීලා සාගර හැදුනා. හරි? එතකොට පෘථිවි වායුගෝලයේ තිබුණු හයිඩ්‍රජන් වලින් ලොකු ප්‍රමාණයක් සැහැල්ලු නිසා ඉහළ අවකාශයට නිදහස් වුණා. කොටසක් ඉතිරි වුණා. ගිනි කඳු පිපිරීම්, අකුණු ගැසීම්, වලාකුළු තියෙන නිසා අධික පාරජම්බූල කිරණ මොකද වළක්වන්න ඕසෝන් වියන හැදිලා නැහැ. ඊට පස්සේ මේ තාපමංකඩ විවර, ශාරීය මංකඩ විවර කියන්නේ ගිනි කඳු ආශ්‍රිත ක්‍රියාකාරකම් සාගරය තුල තියෙන විශේෂයෙන්. එතකොට මේවා නිසා මේ තර්මල් වෙන්ට් උණුසුම් වායු තාපය නිදහස් වුණා, ශාරීය ද්‍රව්‍ය සාගරයට එකතු වුණා. මේ ඔක්සිහාරක වායුගෝලයේ උණුසුම් සාගර අකුණු ගැසීම් මේ ඔක්කොම එකට එකතු වෙලා දැනට පිළිගන්න මතවාදයට අනුව පෘථුවිය මත ජීවය සම්භවය වුණා කියන කාරණා විශ්වාස කරනවා. හරි. එතකොට ඒකෙදී අපි අර අඳින ගැලීම් සටහන මම ඒකෙන් ප්‍රශ්න තියෙනවා MCQ අපි ඒවට කලින් නෙමු. අණු එකතු වෙලා සයිස් එකෙන් විශාල මහාණු එකතු වෙලා ඉන්ද්‍රේකා එකතු වෙලා සෛලය පටක ජීවියා ওই විදිහට අපි කතා කරනවානේ සංවිධාන රටාවක්. අන්න ඔය සංවිධාන රටාවේ අණුව යමින් අණු එකතු වෙලා ඊට වඩා සංකීර්ණ අණු එකතු වෙලා ඉන්ද්‍රේකා වලින් සෛලය ඇති වෙන්නට ඇති කියන කාරණා විශ්වාස කරනවා. එතකොට ඒ පෘථුවියේ විවිධත්වය ඇති වෙන්න කලින් මුලින්ම ජීවීන් නැති වුණු ආකාරය ඔය කියන 3.5කට පෙර ඇති වුණු අපි මේ කොටසේදී highlight කරපු විෂමපෝෂී නිර්වායු ප්‍රාග්ඥෂ්ටික කියන එක. මොකද්ද පුතේ විෂමපෝෂී කියලා කියන්නේ? මොකද්ද විෂමපෝෂී කියලා කියන්නේ? හරි. විෂමපෝෂී කියලා කිව්වේ ස්වයංපෝෂී නම් යම් ජීවියෙක් CO2 මගින් කාබන් අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න අය ස්වයංපෝෂී. CO2 වෙනුවට තියෙන කාබනික ප්‍රභවයක්, තියෙන කාබනික ද්‍රව්‍ය උපයෝගී කරගෙන ඒ තියෙන කාබනික ද්‍රව්‍ය වලින් ඒගොල්ලෝගේ පෝෂණ අවශ්‍යතා, කාබන් අවශ්‍යතා සම්පූර්ණ කරගන්නවා නම් අපි ඒගොල්ලන්ට කියනවා විෂමපෝෂී. නිර්වායු ඔක්සිජන් රහිත පරිසරයක් තිබුණේ නිර්වායු වෙන්න ඕනේ. ප්‍රාග්ඥෂ්ටික කියන්නේ ශූන්‍යෂ්ටික සම්භවයක් තාම ඇති වෙලා නැහැ. මොකද්ද ක්‍රමේ? මොකද්ද පිළිවෙල? ජෛව විවිධත්වයේ පරිණාමය, ජෛව රසායනික පරිණාමය මීට කලිනුත් highlight කළා. එතකොට දෙවෙනි වතාවට විෂය නිර්දේශය හම්බෙන්නේ 3.5යි. ක්‍රියාවලිය ජෛව රසායනික පරිණාමය පියවර 4යිලු. මොනවාද පියවර 4? මේ වෙලාවේ පාඩම් කරලා ඉවර කරගමු. හරි? මොනවාද පියවර 4? ආදි පෘථුවියේ පැවති වායුගෝලයේ ස්වභාවික මගින් අකාබනික අණු මගින් මේ කියන වර්ගයේ ජෛවාණු සංශ්ලේෂණය. හරි? ඒකට අපි කියනවා අජෛව සංශ්ලේෂණ. කාබනික ද්‍රව්‍ය සංශ්ලේෂණය සඳහා ජීවීන් නෙපේ. හරි. එතකොට ප්‍රවාහ සංශ්ලේෂණය වගේ වහරහා කාබනික ද්‍රව්‍ය හැදෙනවා. හැබැයි මේ වෙනකොට පුතේ ජීවීන් හිටියේ නෑනේ කවුරු. ඒ නිසා කාබනික ද්‍රව්‍ය හැදුනේ ජීව නොවන ක්‍රමයකට. ඒ නිසා අපි කියනවා කාබනික අණු වල අජෛව සංශ්ලේෂණ. කාබනික අණු වල අජෛව සංශ්ලේෂණ. ඒ පළවෙනි පියවර. ඒ අජෛව සංශ්ලේෂණයෙන් හැදුණු කුඩා කාබනික අණු
බහු අවයවීකරණය වෙලා මහා ඒව හැදුනා. එතකොට නියුක්ලියෝටයිඩ හැදෙන්නේ නැති ඊට කලින් නියුක්ලියෝටයිඩේ තියෙන කොටස් තුන හැදෙන්නේ නැති කවුද කොටස් තුන? නියුක්ලියෝටයිඩ වල C1යි ෆොස්ෆේට් කාණ්ඩයි නයිට්‍රජනීය භස්මයි. ඒ ටික එකතු වෙලා නියුක්ලියෝටයිඩේ හැදෙන්නේ නැති නියුක්ලියෝටයිඩ එකතු වෙලා DNA හැදෙන්නේ නැති. ඇමයිනෝ අම්ල බහු අවයවීකරණය ප්‍රෝටීන. නයිට්‍රජනීය භස්ම සීනි ෆොස්ෆේට මේ තුන එකතු වෙලා නියුක්ලියෝටයිඩ බහු අවයවීකරණයේ නියුක්ලික් අම්ල DNA RNA. කාබනික මහාණු පටල තුල ඇසිරීමෙන් මේ මුල්ම සෛලය ප්‍රාග් සෛලය ඇතිවීම තුන්වෙනි පියවර. ඊට පස්සේ මේ නියුක්ලික් අම්ල වලට ප්‍රතිවලිත වීමේ හැකියාව තියෙන නිසා සෛල වලට ප්‍රවේණිගත වීමේ හැකියාව ලැබුණා. හරි සෙද්ද බලන්න. කාබනික අණු වල ජෛව සංශ්ලේෂණ ඒ කුඩා කාබනික අණු බහු අවයවීකරණයෙන් ප්‍රමාණයෙන් විශාලේව හැදුනා. ඒ හැදුණු විශාලාණු සෛල තුල ඇසිරිලා ඉන්ද්‍රිකා හදලා ප්‍රාග් සෛලය හැදුනා. DNA වලට ලක්ෂණ ගබඩා කරන්නයි ප්‍රතිවලිත වෙන්නයි ඊළඟ પરම්පරාවට සම්ප්‍රේෂණය කරන්නයි ඔය ටික ඔක්කොම පුළුවන් වුණානේ පුතේ. අර නියුක්ලික් අම්ල ස්වයං ප්‍රතිවලිත හැකියාව නිසා සෛල වලට ප්‍රවේණිගත වීමේ හැකියාව ලැබුණා. පැහැදිලිද? හරි. chat එකේ දාන්න බලන්න. ඒ දක්වා කරුණු ටික ඔක්කොම ඔළුවේ තියෙනවා නම් හાર્ට් එකක්. ඒ දක්වා කරුණු ටික ඔක්කොම ඔළුවේ තියෙනවා නම් හાર્ට් එකක් දාන්න. හැමෝගෙම ප්‍රතිචාර අවශ්‍යයි. හැමෝගෙම ප්‍රතිචාර අවශ්‍යයි. මෙහෙමයි. හරි අපි දැන් බලනවා ඔන්න ඔය අපි මතක තියාගත්ත මූලික කාරණා ටිකෙන් ගොනු වෙන්න පුළුවන් MCQ එකක්. හරි එතකොට ආයේ මේකම හයි කියලා එකක් නැහැ පුතේ. මේකම අහනවා කියලා එකක් නැහැ. හැබැයි ඔන්න ඔය කරුණු ටික මතක තියෙනවා නම් ඒ ආශ්‍රිතව අහන MCQ එකක් කොට දා ගැනීමේ හැකියාව තියෙනවා. හරි අපි යනවා දැන් ඒ જાතිය MCQ එකකට. මේ තියෙන 20යි 20 A level paper එක ප්‍රශ්න අංක 8 බලන්න. ජෛව රසායනික පරිණාමය පිළිබඳ ප්‍රකාශ කීපයක් පහත දී ඇත. ඔන්න මේක වෙලාවේ පුතේ උන්ට ඔලුවට දාගන්න මේ જાතිය ප්‍රශ්න කරනකොට දැන් මේ ජෛව රසායනික පරිණාමය පිළිබඳ ප්‍රකාශ කීපයක් පහත දී ඇත කියලා මේගොල්ලෝ කියනවා. හරි දීලා තියෙන බව පේනවා. හැබැයි එතන ප්‍රශ්නේ නෑනේ. ඒ නිසා ප්‍රකාශ ටික කියවන්න කලින් ඔළුව සුද්ධ වෙන්න ඕන නිසා ප්‍රකාශ වලින් මොකක්ද අහන්නේ කියන එකත් කියවන්න. ඔන්න පුතේ MCQ කරනකොට ඉගෙන ගන්න දේවල්. දේව රහස් මේව හරි තැන් තැන් වල කියන ඒවා නෙමෙයි. ඉහත සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ කුමක්ද? නැත්නම් උඹලා කරන මෝඩ ක්‍රමයට මොකද කරන්නේ? ජෛව රසායනික පරිණාමය පිළිබඳ ප්‍රකාශ කීපයක් පහත දැක්වී ඇත. කලබලෙන්නේ දැන් වෙලාව ඉවර වෙයි කියලා මේ ටික ඔක්කොම කියවනවා. කියවල ඉවර වෙලා තමයි මෙසේජ් දෙන්නේ. ඉහත සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ මොකද්ද කියපුවම එකක්වත් මතක නැහැ. ආයෙ මේක මුලින් ඉඳලා කියවන. එතකොට මේ මුල MCQ දෙක තුනේදී මේක අවුලක් නැති වුණාට කෙලවර හරි MCQ කරනකොට පුතේ සංසාරේ පාවෙනවා දෙපාරක් කියවන්න ගියා. හරි එතකොට A level paper එක ලියලිය හිටියත් ඔයගොල්ලෝගේ මෝඩ මොලේට හිතෙනවා අනේ මේ මගුල ඇතැල්ලා දාලා වෙන මොකක් හරි කරනවා මොකක් හරි උත්තරයක් ගහනවා. හරි එකල තමයි කෙලවෙල යන්නේ මුලින් ඉඳලා ළඟටම. හරි ඒ නිසා ඔන්න ක්‍රමේ ප්‍රශ්නේ කියෙව්වා. ප්‍රකාශ ටික කියවන්න කලින් බලනවා. හරි මොකද්ද මුන් අහන්නේ? ඉහත සඳහන් ප්‍රකාශ අතුරින්
නිවැරදි වන්නේ කුමක්ද? මම ළමයිට මේ පේපර් කරනකොට කියනවා හරි මේ පද යටි නිරි ඇඳ ගන්න කියලා. නිවැරදි වන්නේ කුමක්ද කුමන ඒවාද? හරි එහෙනම් හරි ටිකයි බලන්න තියෙන්නේ. හරි මට සපෝට් එකක් දෙන්න බලන්න. ප්‍රකාශ ටික මතකනේ හතරක් තිබුණා. මොනවද? ඇමයිනෝ අම්ල සහ නයිට්‍රජනීය භෂ්ම වැනි කුඩා කාබනික අණු ප්‍රථමයෙන්ම ආදී සාගරවල ඇති වී ඇත. එහෙමද උනේ? කුඩා කාබනික අණු කාබනික මහා අණු තැනීම සඳහා බහු අවයවීකරණය විය. එහෙමද උනේ? ප්‍රාක්සයිලය තුල පටල වලින් වට වූ න්‍යෂ්ටික අම්ල තිබුණි. හරි? ආපහු බලමු අපි කතාව. ඇමයිනෝ අම්ල සහ නයිට්‍රජනීය භෂ්ම වැනි කුඩා කාබනික අණු ප්‍රථමයෙන්ම ඇතිවිය. ප්‍රථමයෙන්ම ඇතිවිය. ඇමයිනෝ අම්ල නයිට්‍රජනීය භෂ්ම වැනි කුඩා කාබනික අණු වල අජෛව සංශ්ලේෂණය සඳහා පහසුකම් ලැබෙන. දැකද පුතේ? මෙතනින්මයි මුන් කපල ගන්නේ අමු කම්මැලි මේවා මේ ඕනිවට වඩා මේ සෝෂල් මීඩියා එහෙම දාගෙන මේ නටන්න හොඳ නැහැ. අපේ සර්ලා එහෙමනේ මොකක් හරි කරුණක් අහුණාම ප්‍රොපාව තියලා පාගනවනේ මොනවද මේ කියලා. එතකොට එන්න එන්න ප්‍රශ්න මාරු වෙනවා. ඒ නිසා මේවා මේ බොහොම රහසිගතව මේ පෞද්ගලික කතා බහක් මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක කතා කරනවා වගේ ෂේප් එකේ කතා කරලා අපි දෙන්න අතර විතරක් මේක තිබුණම ඇති. හරි ඔක රටවටේ කියන්න ඕනේ නැහැ. අපි නිකන් බලෙන් පේපර් අමාරු කරගන්න ඕනේ නැහැ. ආදි පෘථිවියේ පැවති වායුගෝලයේ ස්වභාවය මගින් අකාබනික අණු වලින් ඇමයිනෝ අම්ල නයිට්‍රජනීය භෂ්ම වැනි කුඩා කාබනික අණු වල අජෛව සංශ්ලේෂ සම්පත් පොත කියවලා තිබුණොත් පණ යන්න මේ අනිවාර්යෙන්ම වැඩේ කොට දා ගන්න පුළුවන්. ඇමයිනෝ අම්ල නයිට්‍රජනීය භෂ්ම වැනි කුඩා කාබනික අණු හැදුණා. කුඩා කාබනික අණු කාබනික මහා අණු තැනීම සඳහා බහු අවයවීකරණය. ඒකත් හරිනේ පුතේ. ප්‍රාග්සෛලය තුල පටල වලින් වට වූ න්‍යෂ්ටික අම්ල නියුක්ලික් අම්ලවල ස්වයං ප්‍රතිවලිත වීමේ හැකියාව අත්කර ගැනීම නිසා සෛලවලට ප්‍රවේණිගත වෙන්න පුළුවන්. කාබනික මහා අණු පටල තුල ඇසිරීමෙන් ප්‍රාග්සෛලය ඇති වුණා. කාබනික මහා අණු පටල තුල ඇසිරීමෙන්. එතන පටලය කියන්නේ ප්ලාස්මා පටලයේ ඇතුලේ කාබනික අණු තිබුණා කියන එක මිසක් න්‍යෂ්ටිය ගොඩ නැගුණා කියන එක නෙමෙයි. ප්‍රාග්සෛලය තුල පටල වලින් වට වූ න්‍යෂ්ටික අම්ල තිබුණේ. හරි. රයිට්. දැන් මට දාන්න බලන්න chat එකේ PQR වලින් අසත් නිවැරදි වන්නේ. නිවැරදි වන්නේ නිහන්නේ. PQR වලින් ඔයාගේ දැනුමට අනුව නිවැරදි වන්නේ මොනවද? ඒත් එක්ක විමාශ බලන්න මේ 20යි 28 වෙනි MCQ එක උත්තරේ මොකද්ද කියලා. මාතේ නැහැ මේ මාකින් එක. හරි. සෙට් එතකොට. පුතේ මාකින් එකක් තියෙන කෙනෙක් කියන්න බලන්න Q පමණයිද තියෙන්නේ උත්තරේ?
මේ ආදි පෘථුවියේ පැවති වායුගෝලීය ස්වභාවය මගින් අකාබනික අණු වලින් ඇමයිනෝ අම්ල නයිට්‍රජනීය භස්ම වැනි කාබනික අණු අජෛව සංශ්ලේෂණය සඳහා පහසුකම් ලැබුණා කියලා තියෙනවා මිසක් මේ පොතේ තියෙන විදිහට සාගරස්සේ මේවා හැදුන කතාවක් කෙලින්ම පොතෙන් ගන්නෙ. මේක දිය කරලා බොන්නයි තියෙන්නේ. හරි. මේකෙන් කෑලි ටික ගලවලා ගත්තම මේ ආය වෙන මුකුත්ම නැහැ. හරි ඒ වෙලාවට අපි මහාචාර්ය විදියට හිතලා මේක මෙහෙම වෙන්නේ නැති මේක දාල තැනදි සිදු වෙන්නේ නැති එහෙම හිතුව පුතේ ගැස්සිලා යනවා වැඩේ. හරි. හරි මට දැන් කියන්න බලන්න මේ මූලික කොටසට අදාළ පොඩි ෂෝට් නෝට් කෑල්ලකුත් ගහගත්තද? ඉස්සයි 20. ඉස්සයි 20 අපි බලමු එක මොකක්ද කියලා පුතේ. 20යි 21. මම ක්ලාස් එකේ ඉන්නේ මම ගන්නම්. කාම්. නෑ දැම්මේ නෑ මොකුත්ම දැම්මේ නෑ. හෙට එනවනේ උදේ. හෙට උදේ එනවනේ. පෘථුවිය මත මුලින් මැති වූ ජීවීන් ලෙස සැලකෙන්නේ. හරි. ආයේ මේ හැඳින්වීමෙන් තමයි. හරි. මෙතන තියෙනවනේ පුතේ මේ මුලින්ම ඇති වූ ජීවීන් ලෙස සැලකෙන්නේ විෂමපෝෂී නිර්වායු ප්‍රාග්ඥෂ්ටිකයෝය. මොකක්ද උත්තරේ? මාරම් වන්න ප්‍රශ්න. හරි. මේවනේ ප්‍රශ්න. මොකක්ද උත්තරේ? මේවනේ ප්‍රශ්න. දැක්කද මම පළවෙනි දවසේ ඔයගොල්ලන්ට කිව්වේ. හරි. ඔළුවට ගියාද පුතේ කතාවක්. ඒ කියන්නේ මේක ඇතුලේ මට මතක නැහැ මේ මං ක්ලාස් එකේද කිව්වේ يعني ෆිසිකල් ක්ලාස් එකේද කිව්වේ මේ අපේ ඔන්ලයින් එකේද කියලා. පුතේ සමහර සිද්ධාන්ත කොටස් තියෙනවා හරි පුංචි. ඒ පුංචි තියරිය ඇතුලේ ඒ කෑල්ල විතරක් හරියට බලපුවම ප්‍රශ්න දෙකක් ගොඩ. හරි දැන් මේක ඇතුලේ හිතන්නකො ශාක ජීවන චක්‍රද හරි ශ්‍රීපජනක පද්ධතියද ශුක්‍රාණු ජනනයද අස්තිද සර්පණ සූත්‍රික සිද්ධාන්තයද ජාන තුවක්කුද ප්‍රියෝනද හරි රටේ නැති වස්සේ මොනවද කියන්නකො මේ දැන් ඉගෙන ගත්ත තීරි කෑල්ල තියෙන්නේ පෘථුවියේ සම්භවය 4.6යි ජීවීන්ගේ සම්භවය 3.5යි මුලින්ම ඇති වුණුයි විෂම පෝෂී නිර්වායු ප්‍රාග්ඥෂ්ටිකයේ ඔය අර කෑලි 4යි හරි ඒ කියන්නේ පුතේ බයෝ ළමයෙකුට තියෙන විෂය නිර්දේශයේ ප්‍රමාණෙත් එක්ක හරි මේ කියන්නේ රූල් දෙකයිනේ පුතේ තියෙන්නේ එක දිගට ලියන්න ගියොත් හරි එක දිගට ලියන්න ගියොත් රූල් දෙකයි. උතර මේ රූල් දෙකේ එකම අවුරුද්දේ මෙන්න MCQ එක මෙන්න MCQ 8. හරි අන්න ඕක තමයි මේ ගේම ගහනවා කියලා කියන්නේ. තේරුණාද මං කියන දේ? ඔන්න ඔය જાතියේ තියරි කෑලි තියෙනවා 50ක් 60ක්. හරි. ඔන්න ඔය 50 60 සෙට් වෙනකොට MCQ 30 35ක් සෙට් වෙනවා. හරි හැබැයි චිත්තට ඔය තියරි ටික කියන්නේ රත්තරන් පිට කවරයක් දාලා හදාගත්ත පොතක ওই ටික තියෙන්න ඕනේ. හරි. එතකොට මේ මාතෙත් තියෙනවා මේ ලස්සන පිට කවර දාපු පොත්. මේ රත්තරන් පිට කවර කියන්නේ එහෙම මේ බුක් මාක් වලට මම දාලා තියෙන්නේ මේ සල්ලි කොල තියෙන බුක් මාක් වලට. හරි. එච්චර මට වටිනවා මේ සමහර ඒ වගේ තියෙන ඒවා. හරි. ඒතර උඹලත් ඔය හදන්නේ ওই જાතියේ පොතක්. හරි. ඒතකොට ලස්සන පිට කවර දාලා බුක් මාක් වලට සල්ලි දාන්න යන්න එපා උඹලා. හරි. මේ බුක් මාක් නැහැනේ ප්‍රශ්න 60ම වැදගත් නේ අපිට. හරි. ඒතකොට කල් තිබුණොත් තව පුළුවන්. හරි කල් තිබුණොත් තව පුළුවන්. ගොනු කරගන්න පුතේ. හරි. කතාව පැහැදිලි. හරි මේ වැඩසටහන පිළිබඳ විශ්වාසයක් තියෙනවා. ගේම ගහනවා. හරි.
ඒ જાති උන් ටික දාන්න බලන්න heart එකක් chat එකේ. දඩ බඩ ගහලා. හරි. අනිවාර්යෙන් ගන්නවා. මේ මාසෙ ඉවර වෙනකොට අපි MCQ 10ක් 15ක් ගොඩ දානවා. හරි. හැමදාම එන්න ඕනේ. හරි. අන්න එක්කෙනයි දෙකයි කො අනිත් අය 3යි 4යි අන්න එක දිගට heart වැටෙනවා නියමයි. හරි. නියමයි. අනිවාර්යෙන් පුළුවන්. හරි. අනිවාර්යෙන් පුළුවන්. ඒතර දැන් මේ මෙහෙමනේ මේක ෆ්‍රී. හරි. වැඩසටහන ෆ්‍රී. ඒතර මේක ඇතුලේ උඹලගේ සපෝට් එකක් ඕනේ හැබැයි මේකට. හරි. ඒතර දැන් ගිය සතියේ ලයිව් විදියට ප්‍රමාණයට වඩා මේ සතියේ ලයිව් වැඩි. ඒතර මට ඊළඟ දවසේ මේක පටන් ගන්න කලින් ඕගොල්ලෝ දන්න මේකට උනත් තියෙන හරි අමාරුවෙන් ගොඩ දාගන්නේ උන් 4 5ක් මට ගෲප් එකට ඇඩ් කරලා ඕනේ. හොඳ යාළුවෝ ටිකක් ගෲප් එකට ඇඩ් කරලා ඕනේ. එතකොට මට මේක ෆ්‍රී කරගෙන යන්න ෆ්‍රීනේ පුතේ. හරි. මේක මට ෆ්‍රී කරගෙන යන්න මට තියෙන සතුට තමයි ගෲප් එක බිල්ඩ් වෙන එක. ලයිව් එකේ ළමයි ටිකක් ඉන්න එක. හරි. එකා හිටියා මම උගන්වන්නක මෙහෙම කරනවා. හරි විභාගේ දක්වාම. හැබැයි මට ජවයෙන් මේක තව උනන්දුවෙන් කරගෙන යන්න උඹලෙන් සපෝට් එක ඕනි එච්චරයි. හරි ආත්මාර්ථකාමීව කුහකව මේ වැඩේ කරන්න බෑ. හරි මට අවශ්‍ය දේවල් උඹලගේ විභාගයට අවශ්‍ය දේවල් ටික මම කරලා දෙන්නම්. ඒකට මේ ෆ්‍රීනේ කරන්නේ ආදායම් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයිනේ මේකට. හරි. එතකොට ඒ නිසා මේ වැඩසටහන MCQ එකට යාළුවෝ ටිකක් මට එකතු කරලා දෙන්න. හරි එච්චරයි. හරි උන් එකතු කරලා දීලා වැඩක් නැහැ. උන් ටිකත් මේ ක්‍රියාදාමයේ ඇතුලේ යන්න ඕනේ. මේකට මුලින්ම සෙට් වෙච්ච උඹලා කොහොම හරි මේ ගේම ගහලා අවම බී එකක්. හරි අවම ප්‍රතිකරේ කෙල වෙලාම ගියත් බී තමයි තියෙන්න පුළුවන්. හරි එතකොට ඊට අඩුවෙන් ප්‍රතිඵල මට කියන්න එපා. මට කියන්න එපා කියන්නේ S එකක් අරගෙන ෆෝන් එක ඕෆ් කරන එක නෙමෙයි. තේරෙනවද මං කියන දේ? හරි කොහොම හරි කරලා පුතේ අපි උඩ ප්‍රතිඵලයකට යනවා. තේරෙනවද? ඉතින් පුතේ මේවම තමයි එන්නේ. අපි මේ 12 වසර මේ කොහේ හරි අනමල්විල මහාවිද්‍යාලේ මේ 12 වසර ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රය නෙමෙයිනේ මේ. හරි මේ A level paper එකක් නේ. ඒතර ඒ මට්ටමකට ඇනලයිස් වෙන්නේ. රයිට්. අපි යනවා පාඩමේ ඉස්සරහට තව පොඩ්ඩක්. රාග්සෛලයේ බිහිවීම ප්‍රභා සංශ්ලේෂකයන් නැතිවීම කාබනික අණු වලින් සමන්විත ආදි සූපයක් විදිහට තිබුණලු ප්‍රයිමෝඩියල් සූප් එකක්. අර තිබුණු කාබනික අණු ඔක්කොම දැන් මූලික අණු වායුගෝලයේ හැදුනා. ඊට පස්සේ සාගරය තුල ප්‍රතික්‍රියා වුණා. ඒ ටික ඔක්කොම සාගරයේ දිය වුණා. සාගරයේ මේ පෝෂක පිරුණු සුප් එකක් ප්‍රයිමෝඩියල් සුප් එකක් විදිහට තමයි තිබුණේ. එතකොට මේ ප්‍රයිමෝඩියල් සුප් එක ඇතුලේ ජීවීන් බිහි වෙන්නට ඇති කියන එක හැල්ඩෙන් සහ ඔපාරින් කියන දෙන්න යෝජනා කළා. ස්ටැන්ලි සහ මිල විද්‍යාගාර පරීක්ෂණයක් කරලා ඒ මට්ටමේ දෙයක් වෙන්න පුළුවන් කියන එක ඔප්පු කළා. හැල්ඩෙන් සහ ඔපාරින් ඉදිරිපත් කරනවා ස්ටැන්ලි මිල තහවුරු කරනවා. එතකොට ඒ කතාව වඩා තහවුරු වෙන්න හරි මේ වර්තමානයේදී කිනිකඳු ආශ්‍රිත මේ ඇල්කලයි බෙන්ට් වල ශාරීය මංකඩ විවරවල තාප මංකඩ විවර ආශ්‍රිතව කරලා තියෙන පරීක්ෂණ යම් මට්ටමකට දායක වෙලා තියෙනවා. ඔව් ඒ වගේ කතාවක් තමයි මේකේ තියෙන්නේ කියන එක තහවුරු කරන්න. කාබනික අණු අජෛව සංශ්ලේෂණය වෙලා තියෙනවා කියන එක තහවුරු කරලා තියෙනවා. මේ ශාරීය මංකඩ විවර සහ සාගරයේ තිබුණු ගිනිකඳු ආශ්‍රිත ක්‍රියාකාරකම් වලින් මේක වෙන්න පුළුවන්. කාබනික අණු වල අනෙක් ප්‍රභවය උල්කාපාත. ලිපිඩ වලින් වට වූ වාෂයිකා තුල RNA ගොනු වීමෙන්. ඇයි මේ RNA මුලින්ම හැදුණු න්‍යෂ්ටික ද්‍රව්‍ය රාග්සෛලයේ බිහි වුණා. ඒක සෛලයක් නිසා එන්සයිම් ප්‍රේරිත ක්‍රියාවලි වර්ධනය පරිණාමය ඔය ටික ඔක්කොම යාට පුළුවන්කම තියෙන්නේ නැති. මුල් කාලීනව තිබුණු RNA වලට ප්‍රතිඵලිත වීමටත් පුළුවන්. ආදිසූපයේ තිබුණු තවත් අණු මේකට එකතු වුණා. හරි. ආශේකා නැත්තම් මේ මිසෙල්ලා සංඝට්ටණය වෙන්න පටන් ගත්තා.
පටලවලට ලිපිඩ එකතු වුණා. සෛලය තවදුරටත් වර්ධනය වුණා. ප්‍රමාණය විශාල වුණාම දෙකට කැඩිලා විභාජනයෙන් සෛල දෙකක් හැදුණා. ඒක ඕනන අපි දැන් දන්නේම නෙමෙයි. ඕම සරල මට්ටමේ බැක්ටීරියා දක්වන මට්ටමේ විභාජන හරහා නව සෛල දෙකක් හැදුණා. එහෙනම් ඔන්න කතාව ඔළුවේ තියෙනවා ආදිසූපය මොකද්ද? ඒ ආශ්‍රිතව තමයි ජීවයේ සම්භවය වෙන්නේ නැත්තේ. ඇල්ඩෙන් තමයි යෝජනා කරන්නේ. වර්තමානයේ සිදු කරලා තියෙන පරීක්ෂණ වලට අනුව ගිනි කඳු සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් මගින් මේක වෙන්න පුළුවන් බව කියලා තියෙනවා. මොකද්ද වෙන්න පුළුවන් කියන්නේ? ජීවයක් හැදුනා කියලා නෙමෙයි. කාබනික අණු වල අජෛව සංශ්ලේෂණ වෙන්න පුළුවන්. ඒතර කාබනික අණු හැදුනා නම් ඒවා ඇසිරිලා සෛලේ නිර්මාණය වෙන්නේ නැති කියලා කියනවා. එතකොට මුලින්ම හැදුණු ජීවීන් තුල, ඒ කියන්නේ ප්‍රාග් සෛලය තුල RNA තමයි ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට තිබුණේ ප්‍රතිවලිත වෙන්නත් පුළුවන්. ඒකට ද්‍රව ද්‍රව්‍ය එකතු වෙලා සෛලේ වර්ධනය වෙලා RNA ප්‍රතිවලිත වෙලා නව සෛල දෙකක් හැදුණා. ප්‍රභා සංශ්ලේෂකයන්ගේ බිහිවීම. වර්තමානයේ සයනොබැක්ටීරියා ලෙස හඳුන්වන ඔන්න සයනොබැක්ටීරියා වලට සමානයි පළමු ප්‍රභා සංශ්ලේෂකයන් බිලියන 2.7කට පෙර. හරි ඔන්න පුතේ ප්‍රභා සංශ්ලේෂකයන් ආවා. ප්‍රභා සංශ්ලේෂකයන් ආවා කියලා කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රතිඵලයක් ලෙස යකඩ ඔක්සිකරණය විය. ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රතිඵලයක් ලෙස යකඩ ඔක්සිකරණය වේ. දැන් ඔළුව කහ කහ කල්පනා කරනවා ප්‍රභා සංශ්ලේෂණයේ අපිට ඉගෙනුවේ නැහැ යකඩ ඔක්සිකරණය වෙන එක. ඒක නෙමෙයි මම මේ කියන්නේ. ප්‍රභා සංශ්ලේෂණයෙන් පිට වෙන ඔක්සිජන් ජලජ පරිසරයේ තිබුණු යකඩ ඔක්සිකරණය කළා. යකඩ ඔක්සයිඩ් ටික ඔක්කොම ඔක්සිකරණය වෙලා අවක්ෂේප වුණා. හරි? සියලුම යකඩ අවක්ෂේප වුණාගෙන් පස්සේ දැන් එතකොට ප්‍රභා සංශ්ලේෂණයෙන් ඔක්සිජන් හදනවා පිට වෙන ඔක්සිජන් එක යකඩ ඔක්සිකරණය කරනවා. පිට වෙන ඔක්සිජන් එක යකඩ ඔක්සිකරණය කරනවා. ඒතකොට ඉස්සර මලකඩ කෑවේ නැහැ. ඒ කාලේ ඉන්න තිබුණේ. හරි? ඒ ඔක්සිජන් නැහැනේ. හරි? එතකොට ලෝහ නිෂ්පාදන දිරන්නේ නැහැ. දිරන්න විදිහක් නැහැ. හරි? ඒ කාලේ කඩු එහෙම හදාගෙන හිටියා. හරි? දිරන්නේ නැහැ. හරි? යුද්ධෙට නැවුම් කඩු ගෙනිච්ච බැක්ටීරියා. හරි? මේ හරි ඔන්න ආයේ මේක ફોකස් හරි. මුලින්ම හැදුණු අය සයනොබැක්ටීරියා වගේ වූ වසර බිලියන 2.7කට කලින් හැදුනේ පිට කරපු ඔක්සිජන් නිසා යකඩ ඔක්සිකරණය වුණා. හරි යකඩ ඔක්සයිඩ් ටික අවක්ෂේප වුණා. ඒ වැඩේ ඉවරුණා. හරි සියලුම යකඩ අවක්ෂේප වුණාගෙන් පස්සේ අතිරේක ඔක්සිජන් හරි ඊට පස්සේ ටික ජලජ පද්ධති ඔක්සිජන් වලින් සම්තෘප්ත කළා. ජලජ පරිසර ඔක්සිජන් වලින් සම්තෘප්ත වුණාම අතිරේක එකතු වුණු ඔක්සිජන් ජලයේදී වුණා. දැන් යකඩ ඔක්සිකරණය වෙලා තැම්පත් වෙන්න යකඩ නැහැ. තව එන ඔක්සිජන් ටික ජලයේ දිය වෙලා භෞතික ද්‍රාවණයක් හදනවා. ඒතර ජලයේ දිය වෙලා හදන එතන භෞතික ද්‍රාවණයක් කියලා කියන පුතේ ඔක්සිජන් නිකන් තියෙනවා ජලයේ දිය වෙලා. ඒ කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය වෙලා වගේ ප්‍රතික්‍රියා නැහැ. ඔක්සිජන් ජලයේ දිය වෙලා තියෙනවා. හරි? ඒතර මාළු ටැංකියකට එහෙම අපි වාතනය කරන්නේ. හරි? එතකොට ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය ඉහළ යනවා. අපි කියන එකට dissolved oxygen කියලා. amount of ඔක්සිජන් කියන්නේ ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය DO අගය කියලා කියනවා අපි සාමාන්‍යයෙන් මැනලා. එතකොට ඒ සඳහා තමයි මාළු ටැංකියක් එහෙම අපි වාතනය කරන්නේ. ප්‍රභා සංශ්ලේෂක බැක්ටීරියා ගහනේ ඉහළ ගියා. ප්‍රභා සංශ්ලේෂක බැක්ටීරියා ගහනේ ඉහළ ගියා. වායු ගෝලයේ ඔක්සිජන් ප්‍රමාණය ඉහළ යාමට දායක වුණා ඒක. ඒක හරිතලවේ සම්භවයේ වේගවත් කරලා තියෙනවායි කියලා කතාවක් කියනවා. ඊට පස්සේ ප්‍රථම ශූන්‍යෂ්ටිකයන් නැතිවීම තියෙනවා. හරි? මේක දැන් කතාවක් විදිහට බලන්න. සයනොබැක්ටීරියා වගේ මුල්ම ප්‍රභා සංශ්ලේෂකයන් 2.7කට කලින් හැදුනා.
උන් පිට කරපු ඔක්සිජන් නිසා යකඩ ඔක්සිකරණය වුණා. යකඩ ඔක්සිකරණය වෙලා ඒ ටික පතුලේ තැම්පත් වුණා, අවක්ෂේප වුණා. ඊට පස්සේ ජලජ පද්ධති ඔක්සිජන් වලින් සන්තුෂ්ත වෙනකල් අතිරේක එකතු වුණු ඔක්සිජන් ජලයේ දිය වුණා. දැන් ජලයේ ඔක්සිජන් දිය වෙලා ඉවරුණාම ඊට පස්සේ තියෙන ටික වායු ගෝලයේ ඔක්සිජන් ප්‍රමාණය ඉහළ යන්න දායක වුණා. ජලජ පරිසරයෙන් එළියටත් ආවා. දැන් වායු ගෝලයේ ඔක්සිජන් මට්ටම ඉහළ යනවා. ඒ හැම එකක් අතරම හරිතලවේ සම්භවය වේ ක්‍රියාවලිය ප්‍රතිඵලයක් විදිහට වේගවත් කරලා තියෙනවා කියලා කියනවා. ආසන්න වශයෙන් මතකද පුතේ පිළිවෙල? හරි මට කියන chat එකේ ආසන්න වශයෙන් මතකද පිළිවෙල? ආසන්න වශයෙන් මතකද පිළිවෙල? ඔව් නම් ඔව් නෑ නම් නෑ ආයෙ කියන්න නම් ආයෙ කියන්න මට දාන්න බෑ chat එකේ. ආසන්න වශයෙන් මතකද? ඔව් නියමයි නියමයි. හරි අන්න හරි ඔක තමයි තියෙන්න ඕනි එක. මේකේ නෑනේ පුතේ කැමරාව තියෙනවා මගේ මේ ඔන්ලයින් ක්ලාස් රූම් එක තියෙනවා පොත් ටිකක් තියෙනවා ටියුට් එකක් දෙකක් තියෙනවා මේ කවුරුත් නැහැ හරි කැමරාමන් කෙනෙක් මල්ලි වතුර ගේන්න කවුරුත් මොනිටර් බලන්න කවුරුත් නැහැ මේකේ වැඩ කරන්නේ හරි ලොකු අයියා ඔක්කොම මම සර්ුත් මම කැමරාමනුත් මම ඔක්කොම මම හරි ඒතකොට දැන් මට මේක මේ කරගෙන යන්න ඔයගොල්ලෝගේ chat එකේ තියෙන සක්‍රිය බව තමයි අංකයකට දායක වෙන්නේ අපි යනවා ඒ තීරටි ටික ඔළුවේ තියෙනවා නම් ඔන්න තව MCQ එකකට. හරි. යම්මක් තමයි. ඔන්න බලන්න. ප්‍රශ්නාංක 8. හරි. නැවතත් ප්‍රශ්නාංක 8. ජීවීන්ගේ පරිණාමය වීමේදී ඇති වූ සිද්ධීන් කිහිපයක් පහත දැක්වේ. ජලජ පද්ධති ඔක්සිජන් මගින් සම්තෘප්ත වීම. Fe2 දැන් ඔක්සිකරණය වීම. හරි. නුඹලා දැන් මොඩේ වගේ කියවන්න කියන්නේ මේ පිළිවෙලටම මේ જાතියට මම ක්‍රමයක් කිව්වා. මතක නැහැ නේද? හරි මේ දැන් කියලා දීපේක මේ දැන් මතක නැත්තම් උඹලට හරි ඒ ලෙවල් වලට මේ තියෙන මගුල් ඔක්කොම මතක තියාගෙන යන්න බෑ. හරි අවුලක් නැහැ. මතක නැති වුණා. මොකද මතක නැති වුනේ? ජීවීන්ගේ පරිණාමය වීමේදී ඇති වූ සංසිද්ධීන් කීපයක් පහත දැක්වේ ප්‍රශ්නේ ඉවර නෑ. එහෙනම් මේ ටික කියවන්න කලින් ප්‍රශ්නේ කියවනවා. තේරෙනවද? හරි. ඒ මූලික පැටර්න් පොතේ MCQ තියෙනවා පැටර්න්. එතකොට මේ තියෙන එක ක්‍රම එක ටයිප් එකක MCQ එකක්. හරි. එතකොට එක පැටර්න් එකක්. එතකොට ඒක ෆලෝ කරන්න ඕනේ. ඒව කරන ක්‍රමයක් තියෙනවා. ඉහත සංසිද්ධීන් වල නිවැරදි අනුපිළිවෙල වන්නේ. නිවැරදි අනුපිළිවෙල සත්‍ය වන්නේ නෙමෙයි යහන්නේ. අනුපිළිවෙලක් අහන්න. අන්න එතකොට අපේ ඔළුවට මැසේජ් එක යනවා. මේකේ ඕඩර් එක හදන්න තියෙන්නේ. ඉස්සෙල්ලා කවුද? අන්තිමට කවුද? මැද කවුද? හරි? සත්‍ය වන්නේ නම් වැරදි ටික බලන්න. හරි? මේකේ අනුපිළිවෙල අහන්න. එතකොට ජලජ පද්ධතියින් ඔක්සිජන් මගින් සම්තෘප්ත වුණා. එතකොට ඔන්න අපේ ඔළුවට කියනවා පණිවිඩ ඊට කලින් අර යකඩ ඔක්සිකරණ කතාව තිබුණා. ප්‍රභා සංශ්ලේෂක බැක්ටීරියා ගහණය වැඩි වුණා. සයනොබැක්ටීරියා සම්භවය වුණා. සයනොබැක්ටීරියා සම්භවයේද මන්ද මුලම අපිට එහෙම හිතෙනවා. හරි. සයනොබැක්ටීරියාවන්ට සමාන ප්‍රභා සංශ්ලේෂක ජීවීන් 2 අන්න එහෙම කතාවක් තිබුණා. ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණය නිසා යකඩ ඔක්සිකරණය වුණා. ජලජ පද්ධති ඔක්සිජන් මගින් සම්තෘප්ත වෙනකල් කතාව ප්‍රභා සංශ්ලේෂක බැක්ටීරියා ගහණය ඉහළ යාම ඔහොම තියෙනවා. හරි. රයිට්. දැන් මට කියමු බලන්න. ඕගොල්ලන්ට තියෙන සාර දැනුම අසුරෙන් මොකද්ද පුතේ පිළිවෙල? මොකද්ද පිළිවෙල? ඉංග්‍රීසි අකුරු ටික දාන්න බලන්න. මොකද්ද පිළිවෙල?
ඔක්කොම කියනවා DABC ලු. දැනට chat එකේ දාලා තියෙන හැමෝම මට කියන්නේ DBAC. හරි? DBAC ඔක්කොම දාලා තියෙන්නේ එහෙමයි. හරි? මාගේ එක තියෙන කෙනෙක් බලන්න දෙයක්වත් නැහැ. නමුත් අපි තහවුරු කරගමු. හරි? මාගේ එක තියෙන කෙනෙක් මට කියන්නේ උත්තරේ පහද කියලා. DBAC කියන්නේ පහ නේද පුතේ? අතෝ ඔයාගේ පිළිතුරේ විශ්වාසය මත අපි ඉස්සරහට යනවා. පිස්සුවක් කළේ නෑනේ නේ. හරි. මාගේ එක තියෙන ළමයි බලන්න තව. මොකද මේව රෙකෝඩ් වෙනවා. මාව ජාත්‍යන්තරයට යයි වැරදි උත්තරයක් කියලා. තාවුරුද පිළිතුර. ඔය ගානට පාඩම් කරලා තිබ්බම මේ මාකින් එක බලන්නත් ඕනේ නෑ වගේ හිතෙනවා. මම මේකෙත් මුලට ගිහිල්ලා බැලුවේ පළවෙනි ප්‍රශ්නේ අපිට කරන්න පුළුවන් මට්ටම එකක්ද කියලා. හරි කරන්න පුළුවන්. නමුත් අපි මේ සාකච්ඡා කරපු කොටසක එකක් නෙමෙයි. සෙට් නේද? හරි. දැන් තව චුට්ටක් ඉස්සරහට යනවා පාඩමේ. හරි. පොතේ ඔයගොල්ලන්ට තේරෙනවද කතාවක්? ඒ කියන්නේ මේවා ඔයගොල්ලෝ පාඩම් කරලා ඉවර ඇති. හරි. එතකොට MCQ එකත් කලින් කරලා තියෙන්නේ නැති. හරි. හැබැයි දැන් මේ මම මේ කරන වැඩසටහන හරහා ඔයගොල්ලන්ට දෙන්නේ මේ තියරි ටිකෙන් ඊයේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න පුළුවන් කියන එක නෙමෙයි. ඒතකොට පාස් පේපර් එකේ මේ જાති එකක් ආවනම් මේ කොටස් වලට අදාළව මේකයි කලින් ටිකයි දෙකම එකතු කරපු එක ප්‍රශ්නයක්. හරි? කලින් එකේ ඒ ටික වෙනම තිබුණේ මේ ටික වෙනම තිබුණේ. එතකොට මේ දෙකම එකතු කරලා පහත දැක්වෙන වගන්ති අතරින් නිවැරදි වන්නේ. හරි? ඔය වගේ මොකක් හරි එතකොට ප්‍රාග් ඒ සම්භවය හරි මූලික ප්‍රාග් සෛලයේ ඇතිවීමයි මේවයි දෙකම එකතු කරලා අනුපිළිවෙල අහන එකක්. හරි අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. එතකොට ඒක ඔළුව තුල බිල්ඩ් වෙන්න ඕන. ඒ ටික එකතු වෙලා එකක් හදන්න පුළුවන්. එතකොට අන්න මේ સિદ્ધාන්ත ටික අපි එක ළඟ ඒ ටික ගොනු කර ගැනීම වෙනවා. හරි එතකොට දැන් මේ MCQ එකක් එක්ක මේ වගේ කොටසක් කතා කරපුවම පුතේ මේ වගේ ඡේදයක නිශ්චිත වශයෙන් මතක තියාගන්න ඕනේ කොටස් ටික මොනවද කියන එක අහු වෙනවා. හරි. එතකොට අර අපි අර කරන සාම්ප්‍රදායික ක්‍රමයට ප්‍රශ්නේ බලනවා උත්තරේ සෙට් නෑ සම්පත් පොතේ බලනවා ඒ වාක්‍ය හරි වගේ ආයෙක හරි ඊළඟ එක බලනවා ඒක හරි නෑ වගේ ආයෙ සම්පත් පොත බලනවා ඒ ක්‍රමයට පොතේ MCQ ගහගෙන ගියාට තහවුරු වීමක් වෙන්නේ නැහැ මේ ක්‍රමේ හරහා දැනුම තහවුරු වෙනවා MCQ එකෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා අපේ ඔළුවට මේ ටිකෙන් මෙන්න මෙහෙම අහනවා හරි එහෙනම් මේ ටික මම මෙහෙම ගොනු කරලා තියන්න අවශ්‍යයි හරි තව පොඩ්ඩක් යනවා ඉස්සරහට මට කියන්න කාලයන් ටික මතකද කියලා දැනට පෘථුවියේ සම්භවය 4.6යි ජීවීන් මුලින්ම ඇති වුණු අය 3.5යි ප්‍රභා සංශ්ලේෂකයෝ 2.6යිනේ රයිට් ඊට පස්සේ ප්‍රථම ශූන්‍යෂ්ටික යුකැරියෝටා සෛල ශූන්‍යෂ්ටික සෛල 4.8කට කලින් ඒ කියන්නේ පුතේ අවුරුදු ගාණක් ප්‍රාග්ඥාෂ්ටිකයෝ පරිණාමය වෙලා යම් විවිධත්වයක් හැදුවා ප්‍රාග්ඥාෂ්ටිකයෝ හැබැයි මේ අහම්බෙන් සිදුවුණු ශූන්‍යෂ්ටික සම්භවයත් එක්ක ඒක සෛනිකයන්ගේ පරිණාමය මහා පරිමාණ වශයෙන් වැඩි වුණා. ඒක තමයි මේ ඊළඟ කොටසේ කියන්නේ. ඊට පස්සේ මේ
ඒකසෛලික ශූන්‍යෂ්ටිකයන්ගේ විවිධත්වයෙන් ඒගොල්ලොන්ගෙන් පටන් අරගෙන ඇල්ගී ශාක දිලීර සතුන් වැනි බහුසෛලික ආකාර ගණනාවක් වුණා රතු ඇල්ගාවන්ට සමාන දැනට ගන්න පැරණිම ප්‍රතිෂ්ඨාව වසර බිලියන 1.2යි. ඔන්න ওই ටික තමයි පුතේ මූලිකව. ඊට පස්සේ ශූන්‍යෂ්ටිකයන්ගේ විවිධාංගීකරණය. හරි? දැන් ඔන්න මොකද කරන්නේ? හරි? දැන් මොකද කරන්නේ? අරකෙම හරි? මේකේ බලාගෙන යනකොට තියෙනවනේ මේ 700කට පමණ පෙර 670කට පෙර 500කට පෙර 380කට පෙර 365කට පෙර ওই ටික ටක් 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 ගාලා මේ සම්පත් පොතේ අයිනෙම හරි මේ හරි අයිනෙන් හරි ලියාගෙන ඒ එක එකට අදාළ මේ සිදුවීම හරි පොත බලාගෙන ටක් 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 ගාලා සඳහන් කළා මට chat එකේ දාන්න ඉවරයි කියලා. හරි අත්‍යවශ්‍යයි වැඩි. අවුරුද්ද ලිව්වා හේතුව ලිව්වා. අවුරුද්ද ලිව්වා හේතුව ලිව්වා. අවුරුද්ද ලිව්වා හේතුව ලිව්වා. මුල ඉඳන් පටන් ගන්න. 4.6න් පටන් ගන්න. හරි 9:55යි 10 වෙනකල් වෙලාව දෙනවා. විනාඩි 5ක් දෙනවා වැඩේට. හරි ගැම්මට ඉවර කරනවා හැබැයි. මතක තියෙන්න ඕනේ පොත වහලා ලියන්න පුළුවන් වෙන්න ඕනේ. බලන්න පොත වහලා ලියන්න පුළුවන්ද කියලා. එකපාරක් බැලුවා පොත වහලා ලිව්වා. වැඩේ ඉවරයි නම් thumbs up එකක් දාන්න. ගේම ගහලා ඉවරයි. thumbs up එකක් දාන්න. අවුරුදු ටික මතකයි. බොරුවට කරන්නේ නැහැ මේ වෙලාවේ. මේ වෙලාවේ බොරු කරන්නේ නැහැ. ගැම්මට ඉවර කරනවා ඔක්කොම වෙලා ටක් ගාලා දාගෙන යනවා. පමණයි හරිද? ඉවර නම් thumbs up එකක් දාන්න. තව විනාඩි 3යි. තව විනාඩි 3යි. මේමයි කෙනෙක් ඉවරයි. කෙනෙක් ඉවරයි.
දුල්මි යනවා එනවා මම මේ මළුවට වගේ. හරි යනවා එනවා MCQ මට පෑගෙනවා. දුල්මි ඉවරද වැඩේ? දුල්මි ආයෙ ගියා. වෙන්නයි. තුන්දෙනයි. කරයි. පහයි. ඌ ගැම්මට අනිත් අය. ටක් ගාලා ඉවර කරමු. ටක් ගාලා ඉවර කරමු. මේ ෆෝන් එක තියාගෙන මේකෙම PDF එකේම බලන්න එපා. හරි ගාන උස්සලා පොළවේ දෙන්නම. හරි. මේ Zoom එක මේක වෙනම ගෙදර සම්පත් පොතෙන් බලන්න. හරි පාඩම් කරන නෝට් එකක් තියෙනවනේ මොකක් හරි. මට දැනෙනවා මේ ඉන්න සමහර එවුන් මේ ෆෝන් එකේ PDF එකෙන්ම මේක බලනවායි කියලා. ඒ જાතිය වුණා වැවකට දාන්න ඕනේ ගලක් යට ගහලා. උඹලා පාඩම් කරන පොතේ මාක් කරගනින්න මේවා. මිස් දීපයක් හරි කමන්නේ ඉස්කෝලේ. හරිද පුතේ? හරිද? ඔය අනිත් අය දඩබඩ ගාලා දාන්නකො thumbs up එකක්. හරි ඒකටත් කම්මැලිනේ. විනාඩිය වැඩිපුර ගියා. තව එක විනාඩියයි දෙන්නේ. 10යි 32යි 0.2 වෙද්දි මං අතේ තියෙන ඔරලෝසුවේ 10යි 32යි 0.2 වෙද්දි ගියා. රයිට්. තියරි ටික ඔන්න ප්‍රශ්නේ. මේ ගිය අවුරුදු පේපර් එක. ජීවීන් සමහරක් සහ ඔවුන් පෘථුවිය මත ඇති වූ කාලයන් දැක්වෙන පහත සඳහන් සංකලන අතුරින් නිවැරදි වන්නේ කුමක්ද? එතකොට මේ 41 42 හරියනේ. එතකොට ප්‍රතිචාර එකකට වඩා වැඩියෙන් හරියන්න පුළුවන්. මුල් කාලීන සුදු ජීවීන් වසර බිලියන 3.5යි. ප්‍රථම ප්‍රභා සංශ්ලේෂක ජීවීන් 2.7යි. ප්‍රථම යුකැරියෝටාවන් ඒ කියන්නේ ශූන්‍යෂ්ටිකයන්. පැරණිම ප්‍රොටිස්ටා රතු ඇල්ගී ආත්‍රෝපෝඩාවන්ගේ පූර්වජයන් වසර මිලියන 70යි. හරි. මට දාන්න බාන chat එකේ කොයි ටිකද හරි? මොන ප්‍රකාශද හරි? ABCD වලින් මොනවාද හරි? උත්තරේ දාන්න එපා 1ද 2ද 3ද. ඔන්න එපා කියන දානවනේ ඉතින්. හරි. මට ඕනි ප්‍රකාශ ටික.
කෙනෙක් උත්තරේ දැම්මා. අනිත් අය පෙරලන්න එපා උත්තර කොලේ. හරි දැන් මේ පාඩම් කරලානේ ලියන්නේ දැන් බලන්න. දෙන්නෙත් දැම්මා. ඒගොල්ලොන්ට හිතෙන උත්තරේ. බලමු පොදු උත්තරේ ඒකද කියලා. පුතේ වැඩේට සෙට් වෙන්න නිකන් බලන් ඉඳලා බෑ මේක තනියෙන් කරන්න. උත්තර කරලා දාන්න. දැන් මෙච්චර දවසක් කළේ එහෙමනේ ෆිසික්ස් පන්තියට ගියා ගැම්මට මීටර කියලා හිතාගෙන ඉන්නේ උන් ටික ප්‍රශ්න හදන දිහා බලන් හිටියා. අම්මෝ ඒ ළමයි කියලා ඒ ළමයිට තව මොකක් හරි රචනාවකුත් ලියලා අර Facebook වල එහෙම ඉන්නේ උන් වගේ. හරි සිද්ධියක් දැක්කම රචනාවක් ලියනවා. හරි එහෙම වෙන්න එපා දැන් මේ තනියෙන් කරන්න ඕගොල්ලෝ. තුන් දෙනයි. හරි මෙච්චර කෑ ගහනවා මේ තුන් දෙනයිනේ ලියලා තියෙන්නේ මේකට උත්තර. අනිත් අය කෝ? ආ ABD හරිලු. හරි ABD හරිලු. ABD හරිනම් ABD හරිනම් C වැරදි. ප්‍රථම යූකැරියෝටා වසර බිලියන 2.6යි. ඔන්න පුතේ මේ જાතියවක් ඔන්න තව MCQ කතාවක්. හරි මේ ABCD ට අදාළ තව MCQ කතාවක්. හොඳට ඔලුවට දාගන්න. C වැරදි නම් ප්‍රථම යූකැරියෝටාවන්ට අදාළ හරි ඉලක්කම මොකද්ද? මුන් දීලා තියෙන මේ 2.6ට නිවැරදි වෙන්න ඕනි මොකද්ද? හරි මේ ඔයගොල්ලෝ අතේ තියෙනවා නම් මේ තියෙන්නේ ගිය අවුරුද්දේ පේපර් එක මේ. හරි ප්‍රථම යූකැරියෝටාවන් නැතිවීම. වසර කීයද පුතේ? chat එකේ දාන්න බලන්න. මොකද හරි උත්තරේ? ප්‍රථම යූකැරියෝටාවන් දැන් ඔයගොල්ලෝ ගත්තනේ ABD හරි කියලා. එහෙනම් C වැරදිනේ. C වැරදිනේ ප්‍රථම යූකැරියෝටාවන්. එහෙනම් මේ උත්තරේ නෙමෙයි. ප්‍රථම යූකැරියෝටාවන් වසර කීයකට කලින්ද? මිලියන 1.8යි. 1.8යි. ගොඩක් අයට මතකයි නියමයි. එහෙනම් වසර බිලියන 2.6කට පෙර මේක නිකන් දාපු ඉලක්කමක්ද මේකට අදාළ සංඛ්‍යාත්මක මොකක් හරි එකක් තියෙනවද? වසර බිලියන 2.6කට පෙර කියන එකට අදාළ සංසිද්ධියක් තියෙනවා. තියෙනවා නම් මොකක්ද? තියෙනවා නම් මොකක්ද? chat එකේ දාන්න බලන්න තියෙනවා නම් මොකක්ද? වසර බිලියන 2.6කට කලින් එහෙම එකක් වෙලා තියෙනවා කියලා නැහැ. තියෙනවද? මේක මේ නිකන් දාපු ඉලක්කමක්. එහෙමද? දෙකයි දශම හය කියලා එකකට පැහැදිලි සම්බන්ධතාවයක් තියෙන එකක් අපේ සම්පත් පොතේ නැහැ. පැරණිම ප්‍රතිෂ්ඨාවන් රතු ඇල්ගී 1.2 හරි. එහෙනම් ඊත් වැරදිනේ පුතේ. ඕගොල්ලෝ ABD නේ ගත්තේ. එතකොට ඊත් වැරදි. එහෙනම් ආත්‍රෝපෝඩාවන්ගේ පූර්වජයන් වසර කීයකට කලින්ද මිලියන 70 මේ මිලියන 700ට අදාළ මේ වගේම වටිනාකමක් තියනවාද? ආත්‍රෝපෝඩා පූර්වජයන් කොච්චර කාලයකට කලින්ද? ආත්‍රෝපෝඩා පූර්වජයන් 670යි මිලියන 670යි. නියමයි. හරි. සුපිරි. එහෙනම් 700කට පෙර අර වගේම සම්බන්ධයක් තියනවද නැද්ද? මිලියන 700කට පෙර මොකක් හරි වුණා නම් ස්පොන්ජින්. හරි. ස්පොන්ජින් අන්න නියමයි. ස්පොන්ජින්. දැක්කද පුතේ කතාව? අන්න අර විනාඩි 5ක් අරගෙන මම අරක ගහන්න කිව්වේ ඒකයි. හරි. එතකොට මේ මෙතන හරි ඔය තැනින් කොහෙන් හරි ගැලපිලා ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එයි. හරි. ආවොත් හරි අපි MCQ මේ වගේ වර්ග පුතේ 60ක් විතර වගේ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට ඒ 60 ඇතුලේ 35ක් විතර තමයි MCQ අපි බලාපොරොත්තු වෙන්නේ. හරි. ඒතර ප්‍රමාණය ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. හරි අපේ වෙලාවත් එක්ක.
හරි. හැබැයි දැන් ඔයගොල්ලන්ට පේනවනේ මේ තියෙනවා කියලා මේ අදාළ තැන්. හරි. දැන් මේ කතා කරන්න ගිය මුල හරිය මැද හරිය දැන් වර්ග කීපයක් කතා කරන්නේ. MCQ එකක් නෙමෙයි මේ කතා කරන්නේ. මේවට කියන්නේ පුතේ MCQ type. එතකොට මේකෙන් සම්භව්‍යම තව තියෙනවා. එතකොට දැන් මේ જાතියේ තව දෙක තුනක් මම මෙතන කරන්න ගියොත් එහෙම මේ වෙලාවේ වෙලාව මදිනේ. එතකොට ඒකට මොකද කරන්නේ? ඔයගොල්ලෝ ඒ group වලට සෙට් වෙලා මේ තියෙනවනේ පුතේ Telegram channel අරව මේවා. හරි. එතකොට ඒවෙන් බලලා MCQ ටිකක් කරන්න. එතකොට අපි මේ જાතියේ ප්‍රශ්න ටිකක් ඉස්සරහට කරගෙන ගියාම අපි කතා කරපේ වැසුරෙන් මම ඉස්සරහට මේ ඔයගොල්ලෝගේ group එකට මට හම් වෙන ප්‍රශ්න ටික දානවා. තාම අපි 1යි 2යිනේ. හරි. එතකොට ඒ ටිකත් අපි උත්තර ලියාගෙන යනවා. හරි. මම ප්‍රශ්න දානවා chat එකට මේ අපේ group එකට. ඔයගොල්ලන්ට යටින් උත්තරේ දාගෙන යන්න පුළුවන්. හරි. එතකොට මේ සක්‍රීය group එකක් බවට පත් වෙනවා. හරි. එතකොට ඒ විදිහට මේක කරගෙන ගියා. එතකොට ඕගොල්ලොන්ට මේකට අදාළ තව මොන හරි ප්‍රශ්නයක් හම්බුනොත් මට එවන්න. හරි මේ ප්‍රශ්නේ විතරක් ගහන්න එපා. මොකන්ද මේ පේපර් එක කාගේ එකක්ද? දැන් මම මේ ප්‍රශ්න කරන අතරතුරදී මට මේකට දාන්න බෑනේ වෙන ගුරුවරයෙක්ගේ ප්‍රශ්නයක්. ඕගොල්ලෝ එහෙම අරගෙන කරාට කමක් නැහැ. මට මේ අපේ ගෲප් එක ඇතුලේ වෙන ගුරුවරුන්ගේව දාන්න බෑනේ. ඒක හරි නැහැනේ. ඒ නිසා හැබැයි පළාත් පේපර්ස් වල ඒවා ඉස්කෝලේ පේපර්ස් වල ඒවා උලන් නැහැ. හරි. ඕගොල්ලෝ ඕනි එකක් අරන් කරන්න. මං කියන්නේ ඒවට සීමා වෙන්න. පළාත් පේපර්ස්, හොඳ ඉස්කෝලවල පේපර්ස් සහ පාස් පේපර්ස්. හරි. එතකොට අපේ සර්ලා හදන ඒවා පස්සේ ඕනිවට වඩා පන්නන්න යන්න එපා. හරි. එතකොට ඒවා ටිකක් අර එක්ක තත්ත්වෙන් සංකීර්ණ වැඩි නැත්නම් තත්ත්වෙන් බාලයි. ඒතර හොඳම වැඩේ තමයි මේ සීමාවේ අපේ A level සීමාවේ තියෙන ප්‍රශ්න ටිකක් තෝරගන්න එක. මොන පුතේ ආසන්න වශයෙන් පැයක් ගියා අපිට. හරි. ඒතර මේ පැය තුල මට කියන්න යම් දේවල් ටිකක් ඔළුවට ගියාද? හරි යම් දේවල් ටිකක් ඔළුවට ගියාද? ඔව්ද? සාමාන්‍යයිද? සුපිරියටම ගියාද? නියමෙටම නියමයිද? හරි. මට දාන්න බෑ chat එකේ. ඊළඟ එකට යන්න කලින් නියමයි. නියමෙටම නියමයි. සුපිරි. නියමයි. හරි. නියමයි. අද වැඩේ මරු. හරි. නියමයි. හරි. උච්චරයි වෙන්න ඕනේ. ඔව්ස නියමයි. නියමෙටම නියමයි. හරි. ඕගොල්ලන්ට නියමයි තෘප්තමත් කියන්නේ මට ඊට වඩා සතුටුයි. ඒතර තව එකතු කරමු අපි මේවට. හරි. එතකොට සත්‍යය හැම පුතේ හැම ගලවන් කමු අපි. හරි. ආයි පොඩ යනවම තමයි මේ. මීට වඩා මේක කරන්න බෑ. හරි. ඔය දඟලන්නයි තියෙන්නේ. අනිවාර්යෙන් කොට දාත හැකි. රයිට්. ඉයෝන තියෙනවා 4ක්. ඉයෝන 4යි. ඒඩියන්, ආකියන්, ප්‍රොටෙරොසොයික්, ෆැරසොයික්. හරි. ඒඩියන්, ආකියන්, ප්‍රොටෙරොසොයික්, ෆැරසොයික්. ඉයෝන 4යි. ඔය ඉයෝන 4ේ මුල් ඉයෝන 3ේම වැදගත් කරුණු තියෙන්නේ ඊටාම චුට්ටයි. ඒඩියන් වෙනකොට පෘථුවියේ උපත. එහෙනම් පෘථුවියේ උපත කියන නිසා මේ කතා කරන්නේ ආසන්න වශයෙන් වසර බිලියන 4 ගානකට කලින් වගේ. එහෙනම් මොකද කරන්නේ? හරි. එහෙනම් මොකද කරන්නේ? මේ කොටස් වලට අදාළ සංඛ්‍යාත්මක දත්ත තියෙනවා නම් වසර වලට අදාළ දත්ත තියෙනවා නම් මේ වායු ගෝලයේ ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ නැගීම ආරම්භය බිලියන 2.7කට පෙර. එතකොට අපිට පොඩි අදහසක් එනවා කාලයත් එක්ක. දැන් අපි කාලයන් ටික පාඩම් කරලානේ තියෙන්නේ. හරි. කාලයන් ටික පාඩම් කරලානේ තියෙන්නේ. ඒතර මේ කරුණු වල ඉස්සරහින් අපිට කාලයන් ටික දාත හැකි. ආයෙ ලියන්න ඕනේ නැහැ. හරි. ආයෙ ලියන්න ඕනේ නැහැ. මේකේ තියෙනවනේ.
ශූන්‍යෂ්ටික සෛලවල පැරණිම පොසිල. මට හිතෙන්නේ මේක උඩට ඇවිල්ලා මේ කරුණ පහළට එන්න ඕනේ මං හිතන්නේ මෙතන නේද? මේක කලින් මේක පස්සේ වගේ මට මතක. හරි. ඔන්න විනාඩි දෙකක් දෙනවා. හරි. විනාඩි දෙකක් දෙනවා මේ ටික විතරයි. මේකේ යුග එපා යුග ඊළඟට බලමු. හේඩියන්, ආකියන්, ප්‍රෝටෙරොසොයි, ෆෙනරොසොයි. කරුණු ටික මතකද බලන්න. මතක නම් හાર્ට් එකක් දැම්ම. මතක නම් හાર્ට් එකක් දැම්ම. මතක නම් හાર્ට් එකක් දැම්ම. හાર્ට් වැටෙනවා. ඊළඟට අද මේ වෙලාවේ මේක ගොඩ දා ගන්න අමාරු වෙයි. හරි. ගෙදරදි චුට්ටක් මහන්සි වෙලා යුග තුනට අදාළ පුතේ පේලිය සොයික වෙනකොට මීස සොයික වෙනකොට සීන සොයික වෙනකොට සීන සොයික එකේ ගොඩක් තියෙනවානේ. හරි. ওই ටිකට අදාළ කරුණු ටිකත් හිමීට මතක තියාගෙන යනවා. හරි. එතකොට ඒ මතක තියාගන්න අතරතුරේදී හරි. ඒ මතක තියාගන්න අතරතුරේදී මේවා ඉස්සරහින් පොඩි වසර සම්භවයක් තියෙනවා නම් මාක් කරගන්න. තප්පරයක් දෙන්න මට මේ කෝල් එකක්. එතකන් ඕගොල්ලෝ බලන්න මේ ටික පහලට. ඒ ඇසුරෙන් පුතේ මේක බලන්නකෝ. මේක 20යි 22. පේලියෝසොයික මීසොසොයික සීනසොයික.
එතකොට මේ එක එකට අදාළ මේවා මැච් කරන්නයි තියෙන්නේ. එතකොට මේ අහඹු ටිකන්නේ දීලා තියෙන්නේ. එතකොට මේ A level paper එකනේ පුතේ. තේරෙනවද මං කියන දේ? එතකොට මේ එක එකට අදාළ මේක මැච් කරන්න මේ උත්තරය අහලා තියෙනවා කියලා කියන්නේ. එහෙනම් නොකිය ඒගොල්ලෝ කියන්නේ මේ කරුණු ටික ඔක්කොම අපිට ආසන්න වශයෙන් මතක තියෙන්න ඕනේ කියලා. මේ 22නේ. එතකොට මේවා මෙහෙමම ව්‍යුහගතයකට අහන්න පුළුවන්. මම ඒකයි කිව්වේ මේ වෙලාවේ බැරි වුණාට කමක් නැහැ. අපි මේ වෙලාවේ මේකට උත්තරේ ගොනු කරමු. හරි? පාඩම් කරන වැඩේ නිශ්චිතව කරමු. මොකද කරන්නේ මේ වෙලාවේ විනාඩි දෙකක් අරගෙන ඉවර කරනවද? හරි? ප්‍රශ්න ඉවර කරමු අපි. පාඩම් කරන එක ටිකක් ඉස්සරහට තියමු කරුණු ගොඩක් තියෙන නිසා. හරි? මට chat එකේ දාන්න බලන්න. හරි? පාඩම් කරලා මතක තියන අය හරි මතක නැත්තම් මතක නැති කරුණ පොඩ්ඩක් අපි බලලා තාම මේක පාඩම් කරලා ඉවර නැති නිසා chat එකේ දාන්න බලන්න මොකද්ද ගොනු කරගත්ත උත්තරේ කියලා. මතක ටික ගලපන්න. පවණි මොකටද උත්තරයක් තියෙනවා. විමාශ පාඩම් කරලාද බලලාද? සම්පූර්ණ ටික පාඩම් කරනවානේ. හරි. පාඩම් කරනවා නම් ඔය මට එවපු මැසේජ් එකේම දාන්න හાર્ට් එකක පාඩම් කරලා ගොඩ දානවා. නියමයි. හරි. මොකද්ද ළමයි ඒකට උත්තරේ? කමන්නේ දැනට බලලා ටක් ගාලා කරන්න බලන්න. බලලා ටක් ගාලා ඉවර කරමු. අනිවාර්ය ඉස්සරහට ප්‍රශ්න දෙක තුනක් දානවමයි මම මේ කොටසෙන්. බලන්න එපැයි. හරි. මේ ආසන්නව බලන්න. මෙන්න මෙහෙම මේ බලන්න. ආසන්නව බලන්න මේ. අපේ අවුරුද්ද 22. පේලියෝසොයික මීසොසොයික සීනසොයිකනේ. පේලියෝසොයික තමයි ඒකේ පරණම. මැද වර්තමානම කාල. උතන මුලින් ඉඳ ළඟට පුතේ කතන්දර යන්නේ මේකේ තියෙන්නේ. බොහෝ සත්ත්වවංශ, කරදිය ඇල්ගාවන්, දිලීර, භෞමික සතුන් ගණා වාසීකරණය, සනාල ශාක, අස්තික මත්ස්‍යයන්, උපේජීවීන්. එහෙම එන්නේ. හරි. ඊට පස්සේ තමයි මේ වර්තමාන ඒවා සපුෂ්ප ශාක බිහිවීම, ඩයිනෝසරයන් නැතිවීම, ඩයිනෝසරයන් නෂ්ට වීම. මේ මිලියන 65ක් විතර වෙනකොට සපුෂ්ප ශාක විවිධාංගීකරණය. සිනසොයික වෙනකොට තමයි ක්ෂීරපායින් පරාගන කුක්කුමීන්ගේ විකරණ මේ මෑත කාලේ සංසිද්ධි. අර පැරණි ඒවා. බොහෝ වර්තමාන ක්ෂීරපායින් නැතිවීම, හෝමෝ ගණය ඇතිවීම, ප්‍රයිමේටා සම්භවය මේ මෑත. හරි. එහෙම බලනකොට
සීනසොයික් එකට අයිති වෙන්න ඉඩ තියෙන ඒවා තමයි ශීරපායින්ගේ සම්භවයේ අන්තිම හරියේ, සීනසොයික් එකට අයිති වෙන්න තියෙන ඒවා පක්ෂීන්ගේ සම්භවයේ වගේ ඒවා. ඉතින් මොකක්ද තියෙන්නේ පුතේ? මාකින් එකක් අතේ තියෙන අපේ ළමයි කවුරු හරි දාන්න chat එකට. ආ ඒක තමයි මාකින් එක බලන්න කිව්වේ මම. හරි. ඒ තමයි මාකින් එක බලන්න කියලා තියෙන්නේ. හරි. එතකොට මේ එකක් මේ දවස් වෙනකොට පොඩි මතයක් තිබුණා ළමයිට මේ එක එක යුගවල තියෙන ඒවා බලන්න ඕනේ නෑයි කියලා. හරි. ඒ නිසා කමන්නේ අපි. හරි. කමන්නේ අපි. කියන්නේ ඒකයි මං කිව්වේ මං එච්චර පාඩම් කරන්න දඟලවුවේ නැත්තේ ඒකයි. දෝෂ නෑ මේ එක එකට අදාළ සිදුවීම් ටික මේකේ උත්තර හොයාගන්න පුළුවන්. ඔචිත්තේ පැහැදිලිද පුතේ? හොයාගන්න පුළුවන්. නමුත් අර එහෙම මතවාද කාරණා දෙක තුනක් එකතු වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේකට එහෙම එකක් දෙන්න තීරණය කළේ. නමුත් පොඩි රටාවකට අනුව එකපාරක් දෙපාරක් ලියලා ආසන්න වශයෙන් මේ ටික මතක තියාගන්න පුළුවන්. හරි? හැබැයි ඇති වුණු මතවාදයත් එක්ක මේ යුගවලට අදාළ සිදුවීම් වෙන වෙනම ලියන්න අහන එකක් නෑ කියලා තමයි මට හිතෙන්නේ. හරි? නමුත් ආසන්න මතකයක් තියාගෙන ඉමු අපේ වෙලාවල් එච්චර හොඳ නැහැනේ. හරි? එහෙම වුණොත් මොකද කරන්නේ කියලා. එතකොට දැන් මේ 22නේ. එතකොට මේ ඔයගොල්ලෝගේ අවුරුද්ද වෙනකොට පොඩි එහෙම මතවාදයකට ඇවිත් තිබුණා. මේ ශිෂ්‍යයන් විසින් භූ විද්‍යාත්මක කල්ප හා පරිණාමික යුග නම් කිරීම පමණක් ප්‍රමාණාත්මක වන අතර ඒ යටතේ ඇති අනෙකුත් තොරතුරු අමතර දැනුම සඳහාය. හරි. දැක්කද පුතේ මේ යක්කෝ මෙහෙම දීලා හරි මෙහෙම දීලා ළමයිට බඩ යන්න මෙහෙම දෙනවා. දැන් මේකට ඕල් දෙනවා කියලා පුතේ ඒ අවුරුද්දේ උන් දන්නේ නැහනේ. හරි මේ જાති එක සෙට් වුණු ගමන් හරි මෙතන ඉඳලා තව ප්‍රශ්න දෙක තුනක් ගැනකල් කෙලවෙනවනේ. ඒ නිසා තඹ සතේකට මොමු විශ්වාස කරන්න බෑ. හරි ඒ නිසා හොඳම දේ තමයි ඔය කියලා තිබ්බට චුට්ටක් අපි බලලා යන එක. එතකොට පොඩ්ඩක් මානසිකව හරි සහනයක් තියෙනවනේ. ඒ වෙලාවේ වරදින්න පුළුවන්. හරි. නමුත් ආසන්න උත්තරේ අපි ගහලානේ. හරි. මේක දැක්කම එපා කියලා තියෙන නිසා මම බැලුවේ නෑ මෙන්න මොන් අහලා. හරි. එතකොට පොඩි කලකිරීමක් එනවනේ පුතේ. හරි. ඉතින් චුට්ටක් හරි බලලා තිබ්බොත් ඒ වෙලාවේ උත්තරේ බලන්න බැරි වෙයි. නමුත් ඔයාගේ දැනුමට සාපේක්ෂව ඔයා හරි උත්තරයක් ගහනවනේ. ඒතර අර බලලා වත් වෙන්නේ නැතුව ඉතින් මේවා නෑ කියලා ඇතෑරලා ඉඳලා මේ જાතිය ප්‍රශ්නයක් දැක්කම දැනෙන එකයි කල්පනා කරලා බලලා වැරදි උත්තරේ ගහන එකයි මානසික මට්ටම බිඳ වැටීමේ ආකාර දෙකක් තියෙනවා. හරි. ඒ නිසා පොඩ්ඩක් බලලා යන්න. හරි. කතාවට හේතුව පැහැදිලිද පුතේ? හරි. ඔන්න ඔහම දැන් ඊළඟට මාතෘකාව ඔයගොල්ලෝ දැක්කනේ පරිණාමවාද තියෙන්නේ. හරි. එතකොට පරිණාමවාද දක්වා
ඔය මුල් හරිය ටිකෙන් ওই විදිහට ප්‍රශ්න අහන්න පුළුවන්. හරි? මට මතක නෑ මං ගණන් කරේ නෑ වර්ග කීයක්ද කියලා. හරි? මට දාන්න බලන්න chat එකේ මේ වෙද්දී හරි? මේ වෙද්දී අද දවසට අපි පැටර්න් ඒ කියන්නේ එන්න පුළුවන් තැන් හරි? ඒ ආශ්‍රිත MCQ එන්න පුළුවන් තැන් වෙන වෙනම අපි පාඩම් කරපු තැන් කීයක් ඔයගොල්ලෝ මාක් කරගෙන තියෙනවද කියලා බලන්න. මට දාන්න බලන්න chat එකේ. මං ගණන් කරගෙන නෑ. දැන් ඔයගොල්ලෝ කියන ඉලක්කමත් එක්ක තමයි ඉස්සරහට යන්නේ. පවණ කීයක් තියෙනවද පුතේ? ඔචිත්‍ය වර්ග කීයක් කතා කරාද? නම කියලා කිව්වට කවුරු දැම්මත් කමක් නැහැ. උඹලා රෙකෝඩ් කරලා නේද? හක් විතරද? හතරක් වගේ නේ. හතරයි එදා ATP එකයි ඔන්න පහයි. තාම එක දවසයි හරියට එදා නිකන් ඉන්ට්‍රොඩක්ෂන් එකක් නේ. හරි. එතකොට පහයි. හරි. එතකොට තව එකකට අපි යනවා ඒ සමස්ත පරිණාමවාද. හරි. සමස්ත පරිණාමවාද. මම ඒක මෙන්න මෙහෙම ටක් ගාලා පැහැදිලි කරලා ඉන්නම්. පරිණාමවාද දෙකයි ලැමාක් වාදයයි ඩාවින් වොලස් වාදයයි ඔය දෙකෙන් කියන්නේ ඩාවින් වොලස් වාදය තමයි දැනට පිළිගන්න එක. එතකොට ඒකට නව දැනුම ප්‍රවේණි විද්‍යාත්මක දැනුම් එකතු කරලා නව ඩාවින් වාදය කියලා එක්කුත් ගොඩනගලා තියෙනවා. ඊට පස්සේ මේකෙදි කතා කරනවා කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට විකරණය වීම සහිතව පරම්පරාගත වීම ගහණයක් තුළ ප්‍රවේණි සංයුතිය වෙනස් වීම පරිණාමයේ අර්ථ දැක්වීම ලැමාක් වාදය වහරය හා වහරය පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය දේහයක නිරන්තරයෙන් භාවිතා කරනු ලබන අවයව ක්‍රමයෙන් විශාලව හා ශක්තිමත්ව වැඩෙන අතර භාවිත නොකර සිටින විට පරිහානියටපත් වේ. අපේ නිර්දේශිත ග්‍රන්ථයේ තියෙන එකමනේ. හරි. එතන මේ තමයි මට අහුණු නියම උදාහරණය මේකට. මේ භාවිතා කරන අවයවයේ විශාලව ශක්තිමත්ව වැඩෙනවා භාවිතා නොකරන එක පරිහානි වෙලා යනවා. උඹ දැන් මොලේ වගේ. එතකොට මේ බෙල්ල උදාහරණෙත් එහෙමයි. එතකොට වලලු දාලා බෙල්ල එහෙම ඇදිලා තියෙන. දැන් මේ ලස්සන කාන්තාවක්ලු ඒගොල්ලොන්ගේ සංස්කෘතියට අනුව බෙල්ල දිග නිසා. ඊට පස්සේ අපි හදාගත්තේ ඒවා නෙමෙයි පරිසරයේ අවශ්‍යතාවයලට ගැළපෙන පරිදි ජීවීහු තම ජීවිත කාලය තුළදී උචිත අනුවර්තන ඇති කර ගනිති. ඔවුහු මේ අනුවර්තන තම ප්‍රජනිතයට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව දරති. ඒ නිසා ප්‍රජනිතයෝ පරිසරය තුළ වඩා හොඳින් අනුවර්තිතව ජීවත් වෙති. පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය කියන එක වැරදි. ලැමාක් වාදයට අනුව. හැබැයි වහරය හා වහරය කියන එක හරි. ඒක වෙන්න පුළුවන්. නමුත් මේ ඇති කරගත් ඒවා අනුවර්තන හරි ඊළඟ එකට සම්ප්‍රේෂණය කළේ නැහැ.
බලමු අපි මේකට අදාළ කරුණු මොනවද මේ අපේ සම්පත් පොතේ තියෙන්නේ කියලා. දීර්ඝ කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට විකරණය වීම සහිතව ප්‍රවේණ සංයුතිය වෙනස් වීමක් ලෙස පරිණාමය. එනම් පරිණාමයේ අර්ථ දැක්වීම අපි මතක තියාගෙන ඉන්නෝ එක. මේ අරගේ තිබ්බ ටිකමයි. ලෙමාගේගේ කරුණු දෙකයි වහරය හා අවහරයයි පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණයයි. ඒකත් මතකයි. ඔන්න දෙක පැහැදිලි කරලා තියෙනවා. වහරය සහ අවහරය පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය. දේහයක නිරන්තරයෙන් භාවිතා කරන ඒවා විශාල වෙනවා. භාවිත නොකර සිටින විට පරිහානි වෙනවා. එතකොට ඉහලින් පිහිටි අතුවල කොළ කඩාගෙන කෑමට ගෙල දික් කිරීම නිසා බෙල්ල දිගු ජිරාෆ් සහ දිවත් දිගයිනුගේ ඇති වුණා. වහරය හා වහරය හරි. පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය. පරිසරයට අනුවර්තන ලෙස ජීවීහු තම ජීවිත කාලයේදී ලක්ෂණ අත්කර ගනිති. ඔහු මෙම ලක්ෂණ ප්‍රජනිතයට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව දරති. එම නිසා ජනිතයෝ එම පරිසරය තුළ වඩා හොඳින් අනුවර්තිතව ජීවත් වෙති. ආහාර ගැනීම සඳහා පරම්පරා ගණනාවක් තිස්සේ බෙල්ල දිගු කිරීම නිසා දිගු බෙල්ලක් සහ පේශිමය ගෙලක් දරන වර්තමාන ජිරාෆ් ඇතිවිය. ලැමාක් එහෙම කියනවා. නමුත් මේක වෙන්නේ නැහැ. මේක බලන්න. ඩාවින් වලස් වාදය පැහැදිලි කිරීමේදී වඩා වැදගත් වන්නේ කුමක්ද? ප්‍රශ්නේ තියෙන්නේ ඒක. ජීවීන් ජීවිත කාලය තුලදී ඇති කරගත් අනුවර්තන ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වේ. අසත්‍යයි ඒක ඩාවින් වලස් එකට සම්බන්ධ එකක් නෙමෙයි. මේ මේ රොයල් කොලෙජ් එකේ පේපරය. ඩාවින් වලස් වාදය පැහැදිලි කිරීමේදී වඩා වැදගත් වන්නේ පහත සඳහන් කුමන ප්‍රකාශයද? ජීවීහු තම ජීවිත කාලය තුළදී පරිසරයේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි උචිත අනුවර්තන ඇති කර ගනිති. ඒක ඩාවින් වලස් එකක් නෙමෙයිනේ. ජීවිත කාලය තුළදී ඇති කරගත් අනුවර්තන ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කරනවා කියලා කියන්නේ වහරේ තිබුණ එකක්. මේ පළාත් පේපර් එකක් ඌව පළාත දේහේ භාවිතා නොවන අවයව පවතින විට ඒවා පරිහානියට ලක් වේ. වහරය. පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය ගහණයට හිතකර නොවේ. එතකොට මම කියන්න හදන්නේ පුතේ මේකෙදී ප්‍රශ්න පේන්නේ නැද්ද එකක්වත්? කියන්න එපා. රද්ද නැතුව හිටියේ.
එහෙනම් දැන් ආයෙ බලන්න පිළිවෙලකට කාර්මික දෝෂයක්. ඔන්න දැන් බලලා ගියා. මේ 2021 ඩාවින් වලස් වාදය පැහැදිලි කරන්න කියලා අහන්නේ. කොහොමද chat එකේ දාන්න පේනවනේ පුතේ දැන්. විභාෂා ප්‍රශ්න පේනවද දැන්? ඕ රයිට්. අහන්නේ ඩාවින් වලස් එක ගැන. හැබැයි ඒක ඇතුළට මේ ලැමාගේ වචනත් රිංගවල තියෙනවා. හරි. එතකොට ලැමාක්ට අදාළ ටික මොනවද? ඩාවින්ට අදාළ ටික මොනවද කියන එක වෙන් කළා මතක තියෙන්න ඕනේ. ලැමාගේ වාදයේ කරුණු දෙකයි. වහරය හා වහරයයි පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණයයි. වහරය හා වහරය කියන්නේ මොකද්ද? නිරන්තරයෙන් භාවිතා කරන අවයව ක්‍රමයෙන් විශාලව ශක්තිමත් වැඩෙනවා. භාවිතා නොකර සිටින විට පරිහානි වෙනවා. ජිරාෆ්ගේ දිග බෙල්ල මගින් පැහැදිලි කරලා තියෙනවා. පරිසරයට අනුවර්තන ලෙස ජීවීහු තම ජීවිත කාලය තුළදී ලක්ෂණ නැති කර ගනිති. ඔවුහු මෙම ලක්ෂණ ප්‍රජනිතයට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව දරති. එම නිසා ජනිතයෝ එම පරිසරය තුළ වඩාත් හොඳින් අනුවර්තිතව ජීවත් වෙති. එතකොට ලැමාක් එක පිළිගන්නේ නැත්තේ මේක විතරයි හරි මේක වැරදි. එතකොට මේ 20යි 21 A level paper එක මම කිව්වේ එක රටාවකට යන්නේ කියලා. මේ ඩාවින් වලස් වාදයේ පැහැදිලි කිරීමේදී වඩාත් වැදගත් වන්නේ කුමක්ද? මේ රොයල් එකේ පේපර් එක. එතකොට ඒකෙත් මේ ජීවීහු තම ජීවිත කාලය තුළදී පරිසරයේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි උචිත අනුවර්තන ඇති කර ගනී. ජීවිත කාලය තුළදී ඇති කරගත් අනුවර්තන ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වේ. මේවා වාදයට අනුව හරි. හැබැයි ඩාවින් වලස් නෙමෙයි. වෙනපොතේ මේ සමහර ඉස්කෝලේ පේපර්ස් මම මේ තෝරගන්න සමහර ඒවා කෙලින්ම අර A level එකත් එක්ක කෙටි සම්බන්ධයක් තියෙනවා. හරි. ඒතකොට ඒ ටික අපි කරලම යන්න ඕනේ මේ වැඩසටහනේදී. හරි. එතකොට අර ඇහැට හුරු ප්‍රශ්න පේපර් එකට එනවා. ප්‍රවේණික සාධක හරහා හිතකර ලක්ෂණ ජනිතයන්ට සම්ප්‍රේෂණය වේ. මේකත් බලනවා. පොතේ ඩාවින් වලස් වාදයේදී ඩාවින් මෙන්න මෙහෙම කියනවා. එයා කියනවා එයා නිරීක්ෂණය කරපු දෙකක්. ගහණයක සිටින විශේෂයකට අයත් සමාජිකයන් අතර ප්‍රවේණික විවිධත්වයක්. හරි මාර විදිහට එකිනෙකා වෙනස්. කුරුල්ල ගත්තොත් එකම විශේෂයේ කොටේ වෙනස්, පිහාටුවල ස්වභාවය වෙනස්. උරග වර්ගයක් ගත්තොත් නැට්ට දිගයි නැට්ට කොටයි ආදී වශයෙන් එකම විශේෂය වුණාට විවිධත්වයක් තියෙනවා. අනිත් එක තමයි සෑම විශේෂයක්ම පරිසරයට දරාගත හැකි ප්‍රමාණයට වඩා වැඩියෙන් ජීවීන් නිපදවන. පරිසරයට දරාගත හැකි ප්‍රමාණයට වඩා වැඩියෙන් අධිජනනය. මේකට ඩාවින් භාවිතා කරපු නම ප්‍රභේදන. ප්‍රවේණික විවිධත්වයේ විශේෂය තුල ප්‍රභේදන. පරිසරයට දරාගත හැකි ප්‍රමාණයට වඩා වැඩි ජනිතයන් ඒකට මේ ඩාවින් භාවිතා කළේ අධිජනනය. නවල් එකක් නේ අලිව්වේ. Origin Evolution by the mean of natural selection. නිරීක්ෂණ චාල්ස් ඩාවින්ට ඒ කියන්නේ මේවා මෙන්න මේ එයා දැකපු මේ නිරීක්ෂණ දෙක ගැලැපගොස් දෝපත්වල නැව වතුර ගන්න නවත්තලා තියෙන වෙලාවේ මෙයා සංචාරය කරා දූපත තුල
දූපතේදී මේ දැකපු විවිධත්වය සහ පරිසරයට දරා ගන්න බැරි සීමාවට එහා පැත්තේ ජීවීන් අතිජනනය වෙනවා කියන දෙක පැහැදිලි කරන්න තමයි එයා කරුණු ඉදිරිපත් කරේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි වාදය ගොඩ නැගෙන්නේ. ගහණයේ සිටින පරිසරයට උචිත ලක්ෂණ දරන ජීවීන්ට එම පරිසරවල නොනැසී පැවැත්මට හා ප්‍රජනනයට ඉහළ විභවතාවයක් ඇත. ඒගොල්ලෝ අනිත් අයට වඩා වැඩියෙන් ජීවීන් හදනවා. ගහණයක පැවැත්මට හා ප්‍රජනනයට හිතකර ප්‍රභේදන පරම්පරා කීපයක් ඔස්සේ ගහණය තුළ වාසිදායක ලක්ෂණ වැඩිවීමකට හේතු වෙනවා. මොනවාද මේ වාසිදායක ලක්ෂණ? මෙන්න මේවා. මේවා විභාගෙට අහනවා. ව්‍යුහගත නැවත අහන නිසා මම මේවා ටක් ගාලා කරගෙන යනවා. විලෝපිකයෙන් බේරෙන්න පුළුවන් විශේෂ ක්‍රම තියෙනවා නම් ආහාර ලබා ගැනීමේ විශේෂ ක්‍රම තියෙනවා නම් රෝගවලට ප්‍රතිරෝධී නම් කොවිඩ් හැදිලා මැරීගෙන ඉද්දී අපි කොවිඩ් වලට ප්‍රතිරෝධී නම් අපි ගහනේ වාසිදායක පැත්තේ හිටියා. හරි සංසේචන සම්භාවිතාවය ඉහළ නම් හැම එකතු වෙන හැම අවස්ථාවකදීම නව පැටියෙක් බිහිවීමේ ප්‍රවණතාවය තිබුණා. නිපදවන ජනිතයන් සංඛ්‍යාව වැඩි නම් හරි 1 2 හදනවට වඩා 10 15ක් හදනවා නම් ඒ ගහනේ ලක්ෂණ ඉස්මතු වෙන්න තිබුණු ප්‍රවණතාවයේ ගහනේ රැඳෙන්න සුරක්ෂිත බව ඉහළ ගියා. ඒ තමයි මේගොල්ලෝ කියන මේ වාසිසහගත ලක්ෂණ. අපිට හිතෙන ඒවා ලියන්න බෑ මේවම ලියන්න ඕනේ. ස්වභාවික වර්ණ ක්‍රියාවලිය. අධිජනනය ප්‍රභේදනය. ඒ දෙක තමයි අර උඩ තිබුණේ. ප්‍රභේදනය කියලා කිව්වේ එකම විශේෂයේ විවිධත්වයක් තිබුණේ. අධිජනනය කියන්නේ පරිසරයට දරා ගන්න පුළුවන් සීමාවට එහා පැත්තේ හදපු එක. නමුත් ජීවීන් පුතේ ප්‍රජනන අවස්ථාව දක්වා ඉන්නේ පොඩි ප්‍රමාණයයි. ප්‍රජනන අවස්ථාව දක්වා පොඩි ප්‍රමාණයක් ඉන්න හේතුව තරංගය. සම්පත් සඳහා තරංග කරනවා. සමහර උන්ට කැම නැතුව මැරිලා යනවා. වාසස්ථාන නැතුව මැරිලා යනවා. ඒ නිසා ප්‍රජනනය කරන්න ඉතුරු වෙන ටික දෙනයි. ඒ ඉතුරු වෙන ටික දෙනා මේ වාසිතාගත ලක්ෂණ දරනවා. වාසි සහගත ලක්ෂණ තියෙන අයට ස්වභාවික තේරීමක්, ස්වභාවික උන්නතියක් ලැබෙනවා. ඒ ස්වභාවික උන්නතිය උචිතෝන්නතිය. තරංගය නිසා ගැළපෙන ලක්ෂණ හිතකර ප්‍රභේදන තියෙන අයට පොඩි ස්වභාව ධර්මයෙන් සපෝට් එකක් දෙනවා. උචිත උන්නතිය, උචිත ලක්ෂණ තියෙන අයට පොඩි සපෝට් එකක් හම්බෙනවා. ඒ නිසා ගැළපෙන වඩාත් පරිසරයට උචිත ලක්ෂණ තියෙන අය තෝරගන්න. හිතකර ලක්ෂණ, ගැළපෙන ලක්ෂණ තියෙන අය ස්වභාවිකවම තේරීමකට ලක් වෙනවා. මැති වර්ණය මේ හිතානික් දෙනවනේ. මැති මණ්ඩලයේ තෝරගන්න. ස්වභාවික වර්ණය පරිසරයට වඩා ගැළපෙන ලක්ෂණ තියෙන අය තෝරා ගන්නවා. ඩාවින්ගේ ස්වභාවික වර්ණවාදයේ ජීවීන්ගේ ආවේනීය පැහැදිලි කිරීම සඳහා පදනමක් තිබ්බේ නැහැ. මොකද ඒ කාලේ වෙනකොට ආවේනීය පැහැදිලි කරගන්න මෙන්ඩල් හිටියේ නැහැ. හරි? ඒතර මෙන්ඩලීය ප්‍රවේණිය හා ගහන ප්‍රවේණිය පිළිබඳ දැනුම එකතු කරලා නව ඩාවින් වාදය ඉදිරිපත් කරනවා. එතකොට මේ ආවේනීය පැහැදිලි කිරීම සඳහා තිබුණු නොහැකියාව මේ දෙක එකතු කරලා පැහැදිලි කිරීමකට ලක් කරනවා. හරි? ඔන්න ආසන්න වශයෙන් කරුණු. හරි? හොඳට ඔලුවට දාගන්න බලන්න. එකපාරක් ආයේ උඩේ ඉඳලා පහළට බලලා. විශේෂයෙන් ප්‍රශ්න වලට දාන්නෙම පුතේ මිශ්‍ර කරලා මේ දෙක. ඒ මිශ්‍රණයේදී වැඩිපුර කරුණු අහනවා මෙන්න මේ ටිකේ. වහරය අවහරය සහ පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය. පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය පටලවනවා ඕගොල්ලොන්ට ඩාවින් එකත් එක්ක. හරි? එතනදී පරිස්සම් වෙන්න ඕනේ. ලැමාක් වාදයේ පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය කියන එක පටලවනවා ඩාවින් වාදයත් එක්ක. හරි? ෂේප්ද අපි ප්‍රශ්නයට යමුද? ජීවීහු තම ජීවිත කාලය තුලදී පරිසරයේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි උචිත අනුවර්තන ඇති කර ගනිති. ඒතර මේ දෙකම කවුද කියන්නේ පුතේ? පරිසරයට අනුවර්තන ලෙස ජීවීහු ජීවිත කාලය තුලදී ලක්ෂණ ඇති කර ගනිති ලැමාක්.
මෙම ලක්ෂණ ප්‍රජනිතයට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව දරති. ජීවිත කාලය තුලදී ඇති කරගත් අනුවර්තන ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කරනවා. ලැමාක්ට අනුව හරි. ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඩාවින් වලස්. ප්‍රවේණික සාධක හරහා. ප්‍රවේණික සාධක කියලා කියන්නේ ජාන. හිතකර ලක්ෂණ ජනිතයන්ට සම්ප්‍රේෂණය වේ. හිතකර විතරද? හිතකර විතරක් නම් මේකට මරු. වැඩේ තියෙන හිතකර විතරක් නෙමෙයි. ඕනිම ලක්ෂණයක් ඊළඟ පරම්පරාවට යන්න පුළුවන්. හරි අපි තියමු මේක චුට්ටක්. සෑම විශේෂයකම පරිසරයට දරාගත හැකි ප්‍රමාණයට වඩා වැඩි ජනිතයන් නිපදවයි. ඒක ඩාවින් වලස් එකේ තිබුණා. අනුවර්තනය වීම නිසා ප්‍රවේණික ද්‍රව්‍යවල වෙනස් වීම නෑ. එහෙම එකක් තිබුණේ නෑ. බලන්න ප්‍රශ්න අංක 7 20යි 21 ඔන්න මම ආසන්න වශයෙන් ඕගොල්ලන්ට ප්‍රශ්නයේ තිබුණු වචන ටික පැහැදිලි කරගෙන ගියා. ඊට කලින් සිද්ධාන්ත ටිකේ කරුණු ටික පැහැදිලි කරගෙන ගියා. හරි. ඔයා සිද්ධාන්ත ටික බැලුව පොඩි වෙලාවක් අරගෙන ඔන්න ප්‍රශ්නේ තියෙන කාරණා ටිකක් මතු කරලා තියෙනවා. දෙකම එකතු කරලා. හරි. මට chat එකේ දාන්න බලන්න. වඩාත්ම ඩාවින් වලස් එකට හිත් උත්තරේ වෙන නැත්තේ මොකක්ද? අනිවාර්යෙන්. හරි. අනිවාර්යෙන්. මොකද අනිත් ලක්ෂණ එකක්වත් ඩාවින් වලස් එක යටතේ පැහැදිලි කරලා නැහැ. එක දෙක පැහැදිලි කරලා තියෙන්නේ ලැමාක් වාදයට අනුව මේ හිත කරලා මේ ලක්ෂණ ප්‍රජනිතයට සම්ප්‍රේෂණය කරනවා කියලා කියන්නේ මේක ඇතුළෙමයි. ඒ නිසා වඩා හොඳ උත්තරේ 4. ඒතර ඒ ප්‍රශ්නෙම චුට්ටක් වෙනස් කරලා තමයි මේ රොයල් එකේ පේපර් එකේ හදලා තියෙන්නේ. මම ඒක ආපහු කතා කරන්න යන්නේ නැහැ. මේකෙත් තියෙනවා එතකොට වාක්‍ය දෙක තුනක්. උත්තරයට වඩා මට මේ වාක්‍ය දෙක තුන වැදගත් වෙන්නේ මේ පහ මෙන්නලිය ප්‍රවේණිය හා ගහන ප්‍රවේණිය සමෝදානය වී නව ඩාවින් වාදය ගොඩ නැගී ඇත. අසත්‍යකනේ අහන්නේ. එතකොට සමෝදානය වී හැදිලා තියෙනවා කියන එක හරිනේ පුතේ. නව ඩාවින් වාදයට අදාළව තිබුණු වාක්‍ය මේ. සමෝදානයක් ලෙස නව ඩාවින් වාදය. ප්‍රවේණි මෙන්ඩල් නියමයි ගහන ප්‍රවේණියයි. දේහයක භාවිතා නොවන අවයව පවතින විට ඒවා පරිහානියට ලක් වේ. එහෙමම තියෙනවා. ස්වභාවික වර්ණවාදයට අනුව ජීවීන් අධිජනනය සිදු කරයි. ස්වභාවික වර්ණවාදය. ස්වභාවික වර්ණ ක්‍රියාවලියට අදාළව අධිජනනය සිදු කරනවා. අපිට දීලා තියෙන තොරතුරු වලට අනුව මට කියන්න බලන්න 10 වෙනි එකට chat එකේ දාන්න බලන්න. අසත්‍ය වෙන්න ප්‍රවණතාවයේ තියෙන්නේ කෝකද කියලා. ඔව්.
ගහණයට හිත කරන වේ කතාවක් කොහෙවත් කියන්නේ නැහැ. හිත කරන වේ කතාවක් කොහෙවත් කියන්නේ නැහැ. හරි. කාලේ ගියා ටිකක් ගොඩාක් ඔයගොල්ලෝ තේරෙනව නේද පුතේ? මං ටිකක් වෙනදාට වඩා ප්‍රශ්න කතා කළා. එතකොට මේ ක්‍රමයේදී හෙන්න ගොඩක් කරන්න බෑ. වැඩි බෝරින් වෙනවා එතකොට. හරි. ඒතර දැන් ඔන්න තෘප්තකර අවස්ථාව. මීටත් එකක් විතර වගේ අඩු වෙන්න ඕනේ. හරි. නමුත් අර ඕගොල්ලන්ට ෆීල් වෙන්න එපයි ඒක. ඇයි සර් මේ මෙච්චරක් කරන්නේ? එතකොට දැන් තවත් ප්‍රශ්න දෙකක් විතර කරන්න තිබුණොත් එහෙම මේක ඇතුලේ මේ විදිහට සාකච්ඡා කරනකොට මේ අන්තිමට මමයි සාකච්ඡාවයි විතරයි ඉතුරු වෙන්නේ. හරි. එතකොට මේකේ කරන්න පුළුවන් එක පොඩි ප්‍රමාණයයි පුතේ තියෙන. ඒ කියන්නේ මේ මට්ටමට ඇනලයිස් කරලා MCQ ගහන්න පුළුවන් ප්‍රශ්න හතරක් විතර වගේ තමයි උපරිම. මොකද එකකට පැය භාගයක් විතර වගේ කාලය යනවනේ තියරි ටික ගොඩ දාන්න ඕනේ. ඒකේ ප්‍රශ්නය ඇතුලේ තියෙන තියරිය ප්‍රශ්නේ කරන විශේෂ ක්‍රම තියෙනවා නම් ඒවා හදාගෙනනේ අපි ඉස්සරහට යන්නේ. ඒතර මේ ක්‍රමයේ ඇතුලේ අර නිශ්චිත වශයෙන්ම වැඩේ ගොඩ යනවා. හරි. තව ප්‍රශ්න ටිකක් හොයාගෙන කරන්න. ඒතර අද දවසට මම කතාව මේ ඉවර කරන්න යන්නේ. ලයිව් එකේ සැලකියුතු ප්‍රමාණයක් හිටිය ඇවිල්ලා ඊළඟ දවසේ වෙනකොට හරි ඊළඟ දවසේ වෙනකොට මේ එක්කෙනෙක් යාළුවෝ 3 දෙනෙක් 4 දෙනෙක් හරි අපේ වැඩේට එකතු කරගන්න හරි මේමක් ගහමු මේ මාසෙ ඉඳලා මම හිතාගෙන ඉන්නවා මේ කොටස් වලට අදාළව පුතේ ව්‍යුහගත සහ අනුමාන රචනා වැඩසටහනකුත් පොඩ්ඩක් පටන් ගන්න මාස 5ක විතර වගේ කාලයක් තුල අවම වශයෙන් බීසා මාර්ථයකට යන්න පුළුවන් වෙන විදිහේ වැඩක් රචනා ටික ලියලා ඒකට අදාළ අපි දන්නවනේ ව්‍යුහගත එකේ එන තැන් තියෙනවා. ඒ කියන්නේ දැන් අස්ති ටික ගත්තොත් අස්ති වල මූලික સિદ્ધාන්ත ටික ගලපලා ගත්තම අස්ති වලින් හැමදාම අහන කෑලි ටිකක් තියෙනවා. හරි ඔය ද්‍රවස්ථතික සැකිල්ල බාහිර සැකිල්ල ගැන පොඩි ව්‍යුහගත කෑල්ලයි. ඔස්ටියෝපොරෝසිස් මඩල ලිස්සීම අස්ති රෝග හා සම්බන්ධ පොඩි කෑල්ල. අස්ති වලින් තව පුංචි කෑල්ලයි. හරි. එතකොට ඒ විදිහට පුතේ මේ අස්ති පද්ධතිය හා සම්බන්ධ ව්‍යුහගත යන පොඩි පැටර්න් එකක් තියෙනවා. අස්තියක කෑල්ලක් දීලා රූපේ හඳුනා ගන්න හරි කොටසක් නම් කරන්න. ඒක එතකොට තුන්වෙනි ව්‍යුහගත එකේ අවසාන හරියට විතර වගේ තමයි ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ. එතනම කියලා නිශ්චිත නැහැ. නමුත් පේපර් එකේ කොහේ හරි තැනක ඒ කෑල්ල තියෙනවා. හරි. එතකොට මේ අස්ති ටික ඒ අස්ති වෛවර්වය හරි මොකක් හරි එකක් අහලා ඊට පස්සේ සාගෝමීරය කියන්නේ මොකක්ද කියලා හරි සර්පන සූත්‍රික සිද්ධාන්තයෙන් මොකක් හරි චූටි කෑල්ලක්. එතකොට මේ ඔක්කොම චලන දැක්වීමේ අවශ්‍යතාව මොනවද ජීවීන්ට? ඒ වගේ තියෙනවා. එතකොට දැන් අර මේක ගත්තොත් පුතේ මේ හිස් කබලෙන් විතරක් ඇති තරම් ප්‍රශ්න අහන්න පුළුවන්. නමුත් ඒ ක්‍රමේ නෙමෙයි උසස් පෙළ පේපර් එකේ තියෙන්නේ. එහෙනම් අපි ඒ කරන පන්තිය තුලදී අපි ගත්තොත් රසායනික පදනම නම් රසායනික පදනම ඇතුලේ මේ ඉතිහාසයේ ජනප්‍රිය ප්‍රශ්න මොනවද? මේ අවුරුද්දට එන්න පුළුවන් ප්‍රවණතාවයේ තියෙන ව්‍යුහගත මොනවද? ඒ સિદ્ધාන්ත කොටසෙන් රචනා එන්න පුළුවන්ද? රචනා එනවා නම් මෙන්න රචනායකේ පොයින්ට්ස් ටික. හරි ඒ ටික මතක තියාගත්ත පොත වහලා පැත්තක තිබ්බා. අපි දවසට එකක් විතර වගේ. හරි සමහර දවසට දෙකක් විතර වගේ ඒ කොටසට අදාළ රචනාව ලියුවා 150න් කීයක් එනවද කියලා බැලුවා. හරි ලකුණු ගෲප් එකේ මෙහෙම දැම්මා. ඔගොල්ලෝ උත්තර දානවා වගේ. හරි කවුද රචනාවට උපරිම ගත්තේ කියන එක බැලුවා. ලියපු රචනාවේ ෆොටෝ එකකුත් මට දැම්මා. හරි නැත්නම් වැඩේ වෙන්නේ නැහනේ. හරි ඒ ක්‍රමයට පුතේ අපි මේකත් කරගෙන යනවා. එතකොට MCQ ටික හැමින් හැදෙනවා. හරි මාස 5න් B1 කියන වැඩසටහන යටතේ රචනා වැඩෙත් යනවා. ඒ පන්තිය කොහොමද වෙන්නේ කවදද පටන් ගන්නෙ මම ඒක දැනුවත් කරන්නම්. ඒ දක්වා MCQ එකේ වැඩේ බැහැලා කරමු. මොකද මෙතන තමයි ලකුණු ටික තියෙන්නේ. හරි මෙතනින් ගත්තොත් අනිත් වැඩේ ලේසියෙන් ගොඩ දා ගන්න පුළුවන්. හරි කතාව පැහැදිලිනේ? රයිට්. මේ පුතේ භෞතික කියන්නේ එක එක පන්ති ගැන පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඔජිත මට මැසේජ් එකක් දාලා තියන්න පුතේ WhatsApp එකට. මේ
මම පොඩ්ඩක් මේ සටහන් කරගෙන නැත්තේ මේ ඒක බලලා මම ඔයාලට කියන්නම්. හරි මට දැන් එකපාර මතක නැහැ. හරි එහෙනම් සුබ රාත්‍රියක්. වැඩක් වුණා කියලා හිතෙනවා. මට දාන්න අද දවස කොහොමද කියලා. සුපිරිද, අති සුපිරිද, ගින්දරද මොනවා හරි දේවල් ඔලුවට ගියාද? අද වැඩේ මරු දිගටම කරමු නියමයි. හරි. අත්‍යවශ්‍ය යාළුවෝ හතරක් පහක් එකතු කරගන්න. ඔයාගේ යාළුවෝ හතරක් පහක් ඉස්කෝලේ කොහේ හරි කමන්නේ. හරි මේ කොළඹම වෙන්න ඕනේ නෑ. දුර පළාත්වල මයි අංගනේ දිගා මඩුල්ලේ ඕනි තැනක. හරි. හොඳ යාළුවෝ ටිකක් එකතු කරගන්න. ඕගොල්ලෝ ඉන්න ගෲප් වල ඇති. ගෲප් ලින්ක් එක ෂෙයා කරලා එකතු කරගන්න. සර්ලා මේක අසර දාගන්න එපා. කලින් අවුරුදු වල සර්ලත් ඇවිල්ලා දිනවා අමු වාතයි. හරි ඒ නිසා ඔය ගෲප් වල දාන්න එපා. දන්න කෙනේ උන්ට ෂෙයා කරන්න එන්න. හරි. මට අනිත් අය කියන්න බලන්න වැඩේ කොහොමද පුතේ? සුබ රාත්‍රියක් නියමයි. හරි. නියමයි. ගින්දර සුපිරි. හරි. වැඩේ දිගටම කරමු සර්. නියමයට සෙට් වුණා. නියමයි. හරි. රයිට්. එහෙනම් තව පාඩම් කරන අය පාඩම් කරන්න. නිදා ගන්න අය නිදා ගන්න. ඊළඟ දවසේ හම්බෙමු. නියමයි සර්. හරි. එහෙනම් එච්චරයි. ඕගොල්ලෝ සතුටු නම් මට උපරිම සතුටුයි. ඕගොල්ලන්ට වැඩක් වෙනවා නම් මට උපරිම සතුටුයි. ටාගට් එක වෙන්න ඕනි කොහොම හරි 40ක් ගහනවා. කොහොම හරි 40ක් ගහනවා. ඒකට අවශ්‍ය පදනම නිශ්චිත වශයෙන් මම මේක හරහා හදනවමයි. හරි. ඕගොල්ලෝ වැඩේ බහැලා කරන්න. දැන් අද පාඩම් කරන්න පොරොන්දු වෙච්ච ඒවා ටිකක් තියෙනවා. ඒ ටික බලලා ඉවර කරන්න. ඒවා වැඩක් නැහැ. නමුත් දහලා දහස ගන්න. හැබැයි නිශ්චිත වශයෙන් පාඩම් කරන්න ඕන ටිකක් තිබ්බා. ඒ ටික කරන්න ඕනේ. අර අවුරුදු ටික. ඒවා පාඩම් කරන්න ඕනේ නැහැ කියලා නැහැ. හරි. ඒ ටික අනිවාර්යෙන් බලන්න. හරි එහෙනම්. හරි. ආයුබෝවන් අපි එන් කරනවා මීටින් එක.